හරිම සතුටුයි. පළවෙනි දවසේ පළවෙනි වෙලාවේ මාත් එක්ක කොම්බන්වා කියලා කතා කරන්න පිරිසක් ඉන්නවා මෙතන. හරි සතුටුයි. ඉතින් ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එක ඔන්නවා තිබ්බා. හරි. එතකොට මෙතන ඉන්නවා පුතේ මගේ ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච ළමයි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි ඔයාලා මේ වෙද්දී වටිනා කියන ගුරුවරයෙක්ගෙන් ඔයා ජපන් භාෂාවට මුල් අඩිතාලම දාලා ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් どうですか皆さん元気にしてますか元気です。はい、元気です、先生。はい、元気です。嬉しいですね。こうやって日本語で少しずつ話したらすごく嬉しいですよ。ありがとうございます。はい。ඉතින් මේ මොකක්ද අද වෙන්න යන්නේ? යා පුතේ මොකක්ද මේ අපි අද කරන්න යන්නේ? හරි. අපි චුට්ටක් අද බලමු අපේ කෝස් එකට කොහොමද අද මෙතන ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නවා පුතේ ගොඩක් පිරිසක් ඉන්නවා අපිත් එක්ක මේ වෙලාවේ. මට පුතේ පළවෙනියටම ඔයාලා මේ වෙනකොට කොහෙන් හරි ජපන් භාෂාව මුල් හෝඩි දෙක හිරගනා කතකනා කියන මුල් හෝඩි දෙක ලියන්න පුළුවන් සහ මූලික N5 කොටස පොඩි හරි අවබෝධයක් තියෙන කවුරු හරි ඉන්න හැමෝම පොඩක් හෑන්ඩ් රයිස් කරගෙන යන්න ඔය ගමම මට චූටි නෝට් එකක් දාගන්න ඕනේ පුතේ. හරි. ටක් ගාලා කවුන්ට් කරගෙන යන්න. good good いいですね。わ、嬉しい。හරි පුතේ මෙහෙමයි දැන් අපිට බලා ගන්න ඕනකම තියෙන්නේ මේ දැන් මේක කිසිම මේ මම ඔයාලට එහෙම නැහුවේ පුතේ කිසිම දෙයකට මේ يعني ඔයාලට කිසි අඩුපාඩුවක් වෙන දෙයකට නෙමෙයි මොකද දන්නවද දැන් මේ මට බලා ගන්න ඕනේ දැන් මම උගන්වන්නේ පුතේ ඔයාලා මෙතන ඉන්න පුළුවන් එක එක ලෙවල් වල ඉන්න පුළුවන් N5 පාසලා ඉන්න පුළුවන් N4 පාසලා ඉන්න පුළුවන් නැත්නම් හෝඩි දෙක විතරක් දැනගෙන ඉන්න පුළුවන් හරි පුතේ මට ගොඩාක් අය අත උසලා තියෙනවා මුල් ටික පුළුවන් කියලා. හැබැයි අනේ එහෙම තාම මේ මුල් පොත් තියන අයත් මේ කියන්නේ මූලිකවම හෝඩි දෙක බැරි කීප දෙනෙකුත් ඉන්නවනේ. අපි ඒක අපේ මේ ශ්‍රී ලංකන් සෙන්ටර් එකේ ලැන්ග්වේජ් සෙන්ටර් එකේ අපේ සුරංග සර්ත් එක්ක කතා බහ කරලා අපි බලමු කොහොමද මේ ක්ලාස් එකේ මේ මුල ඉඳලම ඉගෙන ගන්න පිරිසක් ඉන්නවනම් කොහොමද අපි ක්ලාස් හදාගන්නේ කියන එක ප්ලෑන් කර ගන්න ඕනේ පුතේ. ඒ නිසා තමයි මම එහෙම ඔයාලගෙන් මේ අදහසක් ගන්න ඇහුවේ. හරි. එතකොට දැන් පුතේ මෙතන ඉන්න පුළුවන් ඔන්න ජපානයේ මේ වෙනකොට ජපානට ඇවිල්ලා ඉන්න කීප දෙනෙක් ඉන්න පුළුවන්. කීප දෙනෙක් නැත්තම් ගොඩ පිරිසක් ඉන්න පුළුවන්. මේ වෙනකොට ලංකාවේ ඉඳලා ජපානට ඇවිල්ලා හැබැයි තාම ඔයා කතා බහ කරද්දි චුට්ටක් හිර වෙනවා හරි ස්ටක් වෙනවා හරි මොනවා හරි චූටි ප්‍රොබ්ලම් ටිකක් තියෙනවා අර භාෂාව අපි කතා බහ කරද්දී නේ මම හිතනවා එහෙම පිරිසකුත් ඇති. එහෙම නැති පිරිසක් තව කීප දෙනෙක් ඉන්නවා පුතේ අපි ජපන් භාෂාව මේ වෙනකොට ලංකාවේ ඉඳලා ඉගෙන ගන්නවා. හැබැයි ඔයාට බය එහෙම නැත්නම් බය කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නෑ පුතේ. බය කියලා දෙයක් නෑ. දැන් ඔයා හිතන්න ඔයා මාව දකින්න අද පළවෙනි දවසේ නේ. එතකොට ඔයාට මාව දකින්න පළවෙනි තප්පර කීපෙදී ඔයාට මාව දැනෙන්නේ කොහොමද? කියන්නේ මාව නුහුරුයි හරි තුරයි වගේ එහෙම දැනෙනවද? මම නිකන් නෑ නේද? good. ඇත්තටම වෙන්න ඕනේ ඒක. මොකද ඔයා කතා කරන්න යන්නේ ඉස්සරහට මම සහ අපේ ජපන් ජාතික තව ඉන්නවා. අපේ හිතවත් මගේ ළඟින්ම ඉන්න ජපන් ජාතික කාන්තාවක් ඉන්නවා පුතේ. ඉතින් එයා එතකොට ජපන් ජාතික කාන්තාවක් ඉන්නවා. ඒ වගේම ජපානයේ අවුරුදු ගානක දෙකීම් තියෙන අවුරුදු 10ක් මේ වෙනකොට මම හිතන්නේ. එතකොට ක්‍රමානුකූලව මේ එයාගේ අධ්‍යාපන කටයුතු ඉවර කරපො සාර්ථක විදිහට ජපන් භාෂාව හසුරුවමින් ජපානි දක්ෂ විදිහට රැකියාව කරන තවත් කෙනෙක් ඉන්නවා මාත් එක්ක. ඒ නිසා අපි 3 දෙනෙක් ඉන්නවා ඔන්න ඔයාලට. හරි? ඔයාලට තියෙන්නේ මේක පුතේ මං හිතන්නේ මේක කරන්න පුළුවන් උපරිම සාර්ථකත්වයට ගෙන්න අපේ උපරිම කැපවීම කරනවා. ඒ නිසා මට ඕනි පුතේ මේක කොහොමද කියන්නේ?
ඔයාගේ තියෙනවා නම් චූටිම හරි ජපන් කතා කරද්දී අඩුපාඩුවක් ඒක ඔයාට නැති වෙන්න ඕන. පළවෙනි දේ අපි භාෂාවක් අලුතින් ඉගෙන ගනිද්දී භාෂාව ඔයාගේ කරගන්න ඕනේ. හරි. දැන් අපි මෙහෙම හිතන්නකො පුතේ දැන් අපි සිංහල භාෂාව ඉගෙන ගන්නවා. හරි සිංහල භාෂාව ඉගෙන ගත්තා නෙමෙයි. අපි සිංහල භාෂාව දැනට හොඳට චතුර ලෙස කතා කරනවානේ. හැබැයි ඔයා කල්පනා කරලා බලන්න කොහොමද අපි සිංහල භාෂාව ඉගෙන ගත්තේ? කොතනින්ද ඉගෙන ගත්තේ? අපි මේ මොකද ග්‍රැමර් පොත් ටික ඔක්කොම ඉවර කරලාද පුතේ අපි කතා කරන්න පුරුදු උනේ? කොතනින්ද අපි කතා කරන්න පුරුදු උනේ? ඉස්සෙල්ලම අපි සිංහල කතා කරේ ඔයා හිතන්න අපි ඉපදිලා ඉස්සෙල්ලම වචනේ මොකක්ද කියන්නේ අපි? අපි කතා කරන්නේ ළඟම ඉන්න අපේ අම්මා හරි තාත්තා හරි එතනින් නේද ඒ වචන වලින් නේද අපි යන්නේ. එහෙනම් පුතේ මේ භාෂාව අලුතින් කතා කරද්දී මුලින්ම සමීප කරගන්න ඕනේ අපි ළඟින්ම තියෙන දේවල්. හරි. එතනදී අපි ළඟින්ම ඉන්නේ මම සහ මගේ පවුල පිරිස. නේ? එතකොට ඒ තරම් සමීප වෙද්දි පුතේ මේ ලැන්ග්වේජ් එක අපේ කරගනිද්දී අපිට කතා කරන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ. පටන් ගන්න ඕනේ පුළුවන් තියෙන උපරිම ළඟම තැන. හරි. එතනින් ඔයා විශ්වාසය හදා ගන්නවා මට මේ කොටස පුළුවන්. නේද? එතකොට පුතේ මම දැන් චූට්ටක් ඔයාලට මේ පාඨමාලාවට අපේ කොහොමද මේ මට මේ මුලින්ම ඔයාලව ඇත්තටම මේ පාඨමාලාවට අද සහභාගී වෙන මේ වෙලාවේ ඔයාගේ වටිනම වෙලාව වෙන්න පුළුවන්. ඒ වෙලාව කැප කරලා ඔයා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණ එක ගැන හැමෝටම ඇත්තටම මට කියන්න වචන නැහැ. හරිම සතුටුයි. හරිම ආදරණීය විදිහට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හරි. じゃあ皆さんようこそこれから一緒に頑張りましょう。一緒に頑張りましょうね。皆さん。知恵が出んだもり。頑張りましょう。 はい、頑張りましょう。頑張りましょう。はい、頑張りましょう。 頑張りましょう。 はい. ඒක විතරයි ඕනි වෙන්නේ. හරි. 頑張りましょうකියන වචනේ ඇතුලේ තියෙනවා ලොකු පවර් එකක්. හරි. ඒක ආයේ දන්නවනේ ඉතින් ජපානයේ මේ වෙනකොට ඉන්න අය නම් දන්නවා. හැම වෙලාවෙම යාළගේ වචනයක් තමයි 頑張りましょうකියන්නේ නේද? ඒකට අපි මහන්සි වෙමු. මේ වැඩේ කරන්න. හරි පුතේ දැන් මේ වැඩේ කරන්න මාත් එක්ක ඉන්නවා. දැන් මම කවුද කියලා ඉස්සෙල්ලා කියන්න ඕනේ. මම ලසන්ති ප්‍රියංගිකා. ඒ වගේම මම ක්ලාසස් කරගෙන යන්නේ ප්‍රියංගිකා විජේරත්න කියලා. මේ වෙනකොට එතකොට මේ මට අවස්ථාවක් හම්බුණා. ඇත්තට මේක මගේ වාසනාව. ශ්‍රී ලංකන් ලැන්ග්වේජ් සෙන්ටර් එකත් එක්ක එකතු වෙලා අලුතින්ම පටන් ගන්න ස්පෝකන් ජපන් ඔන්ලයින් පාඨමාලාව. ඒක තමයි මම ලැබපු ඇත්තම වාසනාවන්තම දේ. හේතුව මේ වෙනකොට අපේ ශ්‍රී ලංකන් ලැන්ග්වේජ් සෙන්ටර් එකෙන් තවත් කොරියන් පාඨමාලාවක් හරි ලස්සනට පවත්වාගෙන යනවා. ඉතින් ඇත්තටම වෙච්ච සිද්ධිය මේක හරි අහම්බයක්. ඒකට මට ආසයි තුන මේ චතුර විදියට කොරියන් භාෂාව ඉගෙන ගන්න මගේ රැකියාවත් එක්ක මට තව භාෂාවල් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ කියන කතාව හරි අහම්බයක්. මට ඕනි වෙනවා යාළුවත් එක්ක එකතු වෙලා මේ අර හරි ලස්සනට උගන්නන කොරියන් භාෂාව උගන්නන ගර්ල් නිසා මට කැමැත්තක් ඇති වුණා කොරියන් ඉගෙන ගන්න. ඇත්තටම මම ඒකට තමයි අපේ සුරංග සර්ට මේ කෝල් එකක් දීලා විස්තර හුවේ. ඒ ගමන මම කිව්වා මම මෙහෙම ක්ලාසස් කරනවා. ඔන්න ඒ ගමන තමයි මේ chance එක මට හම්බුනේ. මම හිතනවා ඒක ඔයාලට ලොකු ආශිර්වාදයක් වෙයි සහ මට. හරි. එතකොට මම ප්‍රියංගිකා විජේරත්න දැනට ජපානයේ රැකියාවක් කරන ගමන් JLPT විභාග ගත්තොත් JLPT N2 වෙනකම් සාර්ථකව හදාරලා සමත් වෙලා දැනට ක්ලාසස් කරගෙන යනවා. හැබැයි පුතේ ප්‍රස්ට් මේක ඔයාලගේ පළවෙනි ක්ලාස් එක ජපන් භාෂා ඔන්ලයින් ස්පෝකන් පාඨමාලාවක් විදිහට අපි පටන් ගන්න. හරි. එතකොට මේ වෙනකම් පුතේ ඔයාලා කොහෙන් හරි ග්‍රැමර් ටිකක් එහෙම ඉගෙනගෙන ඇති. හරි. මොකද N5 ආවරණය වෙනවා කියන්නේම චූටි ග්‍රැමර් ටිකක් අපිට කියලා දෙනානේ. ක්ලාස් එකේ ඉස්සෙල්ලා නේද? හැබැයි පුතේ එතකොට මට චුට්ටක් මේ හෑන්ඩ් රයිස් කරන්න මේ වෙද්දි ජපානයේ ඉන්න අය මට ඔයාලගෙන් දැනගන්න දෙයක් තියෙනවා. ළඟදී ආපු කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් අත උස්සගෙන යන්න. හයි.
සඳරිනු. ඔයාලන් මේ විදිහ ජපානයේ ඉන්න අය තව නැද්ද? මම මේ අමාරු විලාන්නේ එහෙම නෙවෙයි අහන්නේ සුට්ටක් මට අදහසක් ගන්න තව නම් ඉන්න ඕනේ හැබැයි මේ විදිහ ජපානයේ ඉන්න අය. හරි. බලන්න කටකතා වලින් නම් සෙට් එකක් දාලා තියෙනවා. හරි. ගොඩක් අය කීප දෙනෙක් ඉන්නවනේ. හරි පුතේ. ඔයාලා චුට්ටක් කල්පනා කරලා බලන්න පුතේ අපි N5 කොටසේදී ඉගෙනගත්තු ග්‍රැමටිකලි අර පොතට සීමා වෙලා ඉගෙනගත්තු ග්‍රැමර් ටික ඔයාට මෙහි ජපානයේදී ආවට පස්සේ ඒ විදිහටම ඇහුණාද නැත්නම් වෙනස්ද? කියන්න බලන්න. පොතේ තියෙන වැහෙන්නෙම නේද? පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි අර ඉගෙනගත්තු මාර විදිහට අර මින්නන නිහොංගෝ පොතේ හරි දිවිචි කයිවා හරි කොනෝ හරිද පුතේ මෙහි ආවාම ඇහෙන්නේ අපිට. ඒ වැහෙන්නේ නැද්ද? ඒ වැහෙන්නේ නැහැ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකනේ පුතේ දැන් අපි වැඩ කරන්නේ මෙහි ඇවිල්ලා නේටිව් ජපන් අයත් එක්කනේ. එතකොට දැන් ඔයාව මට කියන්නකෝ දැන් නේටිව් අයට නේටිව් ජපනීස් අයට හේතුවක් තියනවාද ඔයාට සරල නිහොංගෝ වලින් කතා කරන්න? එයාටත් ගෙවන්නේ එකම සැලරි එකකට එකම ජොබ් එක. ඒතර ඔයාටත් ගෙවන්නේ ඒ සැලරි එකට චුට්ටක් අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන්. හැබැයි එකම සැලරි එකක් එකම ජොබ් එක. එතකොට හරි සාධාරණයි නේද? එතන ඉන්න අය බැඳිලා නෑ නේද පුතේ? අපිට මේ උගන්න අපිව සම්බන්ධ කරගෙන මේ වැඩේ කරගෙන යන්න බැඳිලා ඉන්නවද කවුරු හරි? නේ. ඒක ඒ අතින් පුතේ අපිට එහෙම වැරද්දක් කියන්න බෑනේ. නේද? එහෙනම් අපිට කරන්න දෙයක් තියෙනවා පුතේ. ජපානෙට මේ වෙනකොට එන්න බලාපොරොත්තුෙන් ඉන්න පිරිසක් නම් එන්න කලින් හොඳම දේ ඔයා ජපන් භාෂාව කතා කරන්න පුරුදු වෙලා එන්න පුතේ නේටිව් ජපන් අය කතා කරන විදිහට. ඒකෙදී ඔයාට තියෙන වටිනාකම උපරිමයටම වැඩි. හරිද? එතකොට දැනට මෙහි ජපානයේ ඉන්නවා නම් ඇවිල්ලා පිරිසක් ඒගොල්ලන්ගේ චූටි අඩුපාඩුවක් තියෙනවනේ පුතේ. දැන් ඔයාට ඒක හොඳටම තේරෙනවනේ. මම මෙන්න මෙතන හදා ගන්න ඕනේ. නේද? එහෙනම් ඔයා පුතේ මේ ක්ලාස් එකට ජොයින් වෙනකොට මේ ක්ලාස් එක ඔයාගේ කරගන්න. මේ ගුරුවරු හරි කවුරු හරි ගුරුවරු කියන්නේ මම කැමති නෑ. අපි ඔයාලගේ පට්ටමට දාලා මේ නණියනි සං කියලානේ කතා කරන්නේ. එහෙම සං කියලා කතාලා ඕමුර සං ඉන්නවා, ලහිරු සං ඉන්නවා, ලසන්ති සං ඉන්නවා. අපිට එහෙම සෙන්සෙලා කිව්වේ නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලා අපිව ඔයාලගේ කරගෙන ඔයාලගේ බැරි තැන හදාගන්න. බැරි තැනක් නැහැ මම ඒක කියන්නවත් කැමති නෑ. ඔයාලා ජපානයට මේ වෙනකොට ඇවිල්ලා නම් පුතේ ඔයා දිනලා ඉවරයි. හරි. එතකොට ජපන් භාෂාව මේ වෙනකොට ටිකක් හරි ඉගෙන ගන්න පටන් අරගෙන ඒත් ඔයා කොටසක් දිනලා ඉවරයි. හැබැයි පුතේ මේ දෙකම නැතුව ජපානයට එන පිරිසක් ඉන්නව නේද? නේද? මේ ජපානේ දැන් මේ වෙනකොට යනවානේ හරි වීසා උණුසුමක් යනවා. එක වීසා කැටගරි වලට හරි උණුසුමක් යනවා. ඒ නිසා එන්න කලින් පුතේ ඔයා හොඳටම ජපන් භාෂාව ඉගෙනගෙන එන්න. හරි. එතකොට මම පටන් ගත්තේ මම කවුද කියලා කියන්න. මම පුතේ ලසන්ති ප්‍රියංකා විජේරත්න දැනට ක්ලාසස් පටන් අරගෙන මම ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් අරගෙනම දැන් අවුරුදු 12ක් විතර වෙනවා. එතකොට මගේ වයස කීයද කියලා අහන්න එපා. ඔයගොල්ලන්ගේ වගේ දෙකක් වෙන්න පුළුවන්. එහෙම. හරි. එතකොට 2012 දී වගේ තමයි මමත් ජපන් භාෂාව ඉගෙන ගන්න ගත්තේ. හැබැයි පුතේ ඒ වෙනකොට ලංකාවේදී මම ජපන් භාෂාව ඉගෙන ගන්නකොට මුල් කාලෙදී මට ජපන් ජාතිකයෝ හිටියේ නැහැ කතා කරන්න. හරිද? හැබැයි මට විවිධ අවස්ථාවන් ඒත් එක්කම හම්බ වෙනවා. ගෞරවනීය විදිහට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශයේ අයන් ජපාන් ආයතනය. එතකොට ඒ වෙනකොට සුදුසුකම් තිබිච්ච පිරිසක් එකතු කරලා ජපානයට නොමිලේන අවස්ථාවක් හදලා දෙනවා. මූලිකවම 10 දෙනා අතර හිටපු කෙනෙක් තමයි මම. හරි. ඒක නිසා මම හරිම ආදරණීය විදිහට අයන් ජපාන් ආයතනයත් මතක් කරනවා මේ වෙලාවේ. හරි. එහෙනම් මේ එතකොට මම 2012 දී ජපන් භාෂාව හා සම්බන්ධ වෙන්නේ පුතේ මේ ගුරු පුහුණු පාඨමාලාවක් කරහා ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ
එතනින් එහා දීර්ඝ කාලීනව මම ජපන් භාෂාවත් එක්ක ඉන්න කෙනෙක්. හරි. එතකොට මේ වෙනකොට ඔන්න දැන් අපේ ක්ලාස් එකට ඊළඟට සම්බන්ධ වෙනවා අපේ ජපන් ජාතික විශේෂම චරිතය ජපන් ජාතික කාන්තාව අපේ ඕමුරසන්. ඕමුරා එරිසන් සහභාගී වෙනවා මේ වෙලාවේදී. මම කැමතියි චුට්ටක් අපේ ඕමුරසන්ව හඳුනගන්න ඔයාලත් එක්ක. හරි. 大村さん、こんばんは。はい、こんばんは。はい、こんばんは。はい、こんばんは。皆さん、できる人、こんばんはって挨拶。こんばこんんは。ばんは、先生。こんばんは、先生。こんばんは、先生。こんばんは、こんばんは、先先生。生。こんばんは、先生。こんばんは。はーい。皆さん、ありがとうございました。はい、大村さん。簡単な自己紹介でよろしいでしょうか。お願いしまはい、す。じゃあ、はい。皆さん、こんばんは。私の名前は大村えりと言います。じゃあ、大村さんにたまたまいいや、そう。大村さん、一つ一つでいいですよ。私が通訳しますので、はい、メインね、大村えりさん。はい。はい。お願いします。はい。で、皆さん、たくさん参加していただいてありがとうございます。こんなに参加していただけると思ってなくて、本当にびっくりしてます。ありがとうございました。වද මේ වෙලාවේ ගොඩ දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා. ඒකට හරිම ස්තුතියි කියනවා. පිළිතරන් ඔන්න ඔයාලා සහභාගී වෙයි කියලා. ඕමුරාさん හිතුවේ නෑ කියනත්. はい。お願いします。で、こんなに日本語に興味持ってくれるとは、私本当に感激してます。もう一度言います。ありがとうございます。ありがとうございました。はい、මේ වගේ මෙච්චර ජපන් භාෂාව ඉගෙන ගන්න පිරිසක් ආසාවෙන් ඉන්නවා කියලා හිතුවේ නැහැලු. ඉතින් ඔන්න අපව සැරයක් ඔයාලා හැමෝටම ස්තුතියි කියලා කියනවානේ. はい。大村さん、ありがとうございます。私は10年前に一度だけスリランカに行ったことがあります。 වව්. කටුකුතේ කිව්වේ කවුරු හරි දන්න තේරුමක් තියෙන මේ තේරුම පොඩ්ඩක් කවුරු හරි කියලා බලන්න. අවුරුදු 10කට කලින් එයා ලංකාවට ඇවිල්ලා ගිහලා තියෙනවා කියලා. そうでしょう。එන්න ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. ඕමුරා සං අවුරුදු 10කට කලින් ජපානට මේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. හරි. ඒක නිසා තමයි මම ඕමුරා සං එක්ක මේ තරම් සමීප වෙන්න හේතුව. はい、大村さん。その時はちょっと観光があまりできなかったので、次回、ぜひまたスリランカに行ってみたいと思います。 はい。ඔන්න කවුරු හරි ඉන්නවනම් කියන්න බලන්න. මයික් ඔන් කළා. මට පොඩි ගැඩ්ඩෙක් කවුරු හරි ඉන්නවනම් කියන්න. ඒ වෙලාවේ එයාට ගොඩක් වෙලා තිබෙන තින්දා ආයෙ පාරක් ලංකාවට ඇවිල්ලා යන්න හිතෙනවා. でしょう。はい。ඕමුරා සංට ඒ වෙලාවේ ආපු වෙලාවේ ගොඩක් සංචාරය කරන්න එහෙම බැරි වෙච්ච හින්දා ඕමුරා සම් බලාපොරොත්තු වෙනවලු අනිවාර්යෙන්ම සේහි ආපහු සැරයක් ලංකාවට එන්න. අපිට සතුටුයි දෙන ආරංචියක්. はい、大村さん。その時はぜひ皆さんに行って、観光地とか、あと美味しいものとか、ぜひ紹介してもらいたいと思います。 ඔන්න බලන්න එතකොට ලංකාවට ඇවිල්ලා උයිසි මොනෝ රස දේවල් හැමදේම කංකෝ පශෝ තොකා හැමදේම එයා ඔන්න ඔයාලව හම්බ වෙලා ඔයාලගෙත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. はい。大村さん。じゃあ皆さんが日本語を話せるまで一緒に頑張りたいと思います。どうぞよろしくお願いいたします。ありがとうございました。මොකක්ද කියන්නේ大村さん。මොකක්ද大村さんගේ ප්‍රාර්ථනාව. එයාලා අහනවා අපෙන් කොහොමද කියලා. අපි මොකක්ද කියන්නේ යන්නේ. කතා කරන තේරෙන්නේ නැහැ. So, ඉතින් මොකද්ද ඕමුරා සං එක්කම බලාපොරොත්තු ඔයාලා දක්ෂ විදිහට ජපන් භාෂාව කතා කරනකන් එයාගේ සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවලු. ඉතින් පුතේ හරීම සතුටුයි නේද මේ අවස්ථාවට. ඕමුරා සං 簡単な自己紹介とかいろいろありがとうございました。これからもぜひよろしくお願いいたします。はい。よろしくお願いいたします。はい。こんなපුතේ
අපිට මේ ක්ලාස් එකට මේකේ ප්‍රධානම එළිය තමයි මේ අපේ ඕමුරසම්. හරි? ඒ කියන්නේ මට මේක හරි මේ ඔයාලට දෙන්න ඕනි උපරිම මේ අවස්ථාව අපේ ඕමුරසම්. එතකොට පුතේ බලන්න මම ජපන් කතා කරා ඒකෙත් මම ජපානයේ ඉන්න එක හරි මම ජපාන් බැරි නම් මේ රස්සාව කරන්න බැහැනේ. එතකොට මම වගේම ලහිරු සම්පත් එහෙම. නේ අපි උච්චාරණය කරන විදිය පොඩි හඬ උස් පහත් වීම වෙනස් තියෙන්න පුළුවන් නේද? මං කියන්නේ අපි ඒ අඩුවත් හදා ගන්න පුළුවන් අපේ ඕම් රසං එකෙන්. නේ? එහෙනම් ඔයාලට මේක හම්බ වෙන පුදුමාකාර chance එකක් පුතේ. ඒ නිසා මේක මග අරගන්න එපා කියලා හැමෝටම ඉල්ලනවා. හරි. ඒ වගේම දැන් පුතේ මං ගැන හඳුන්වා දුන්නා මම මහා පොත් ගොඩක් ලංකාවේදී පාඩම් කරලා ග්‍රැමර් ඉගෙනගෙන හැබැයි එක පැත්තක් විතරක් උපරිමයට ඉගෙනගෙන ජපානයට ආපු කෙනෙක්. එතකොට මට හැබැයි ඔය විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විවිධ ජපාන් ගුරුවරුන්ගෙන් හරිම අරිගතෝ ගොසයිමස් ඒ මතක් කරනවා හරිම ආදරණීය විදිහට. හැබැයි අපිට මේ මොකද අවස්ථාව හම්බුණා මේ යාලත් එක්ක දක්ෂ විදිහට ජපාන් භාෂාව ලංකාවේ ඉදීම හසුරවන්න ඉගෙන ගන්න. ඒ නිසා අපිට ඒක ජපානට ආවට පස්සේ හරිම සහයෝගයක් වුණා. හරි. එතකොට පුතේ මම ආවේ අර ඔයාලා දැන් ලංකාවේ ඉඳලා ජපානට එනවා වගේ තත්ත්වෙක. ඔයා පොත් පිරෙන්න ජපාන් වල ග්‍රැමර් දන්නවා, වචන දන්නවා. අලොකුවට වාගාව දැනුමක් දැන් තියනවා වෙන්න පුළුවන්. හැබැයි වාක්‍ය කතා කරද්දී මේ සාමාන්‍ය ජපාන් ජාතිකයෙක් කතා කරද්දී ඔයා හිර වෙනවා. හරි. එතකොට ඊළඟට මම මෙතෙන්ට තවත් එලියක් විදිහට අපේ ක්ලාස් එක ආලෝකමත් කරන්න මම හිතුවා හොඳම කෙනා තමයි අපේ ලහිරු සංගම මං හරිම ආදරෙන් මේකට සම්බන්ධ කරගත්තේ. මොකද දන්නවද වැදගත්ම දේ මේ ජපානයට ලහිරු සංග එන්නේ ශිෂ්‍ය වීසා, ස්ටුඩන්ට් වීසා වලින්. හරිද? එතකොට ලහිරු සංග එන්නේ අර පොත්වල දිවිච්ච ඔක්කොම ඔළුවේ දාගෙන නෙමෙයි. හැබැයි ලහිරු සංග කෙලින්ම මෙහෙට ආවා. එයාගේ අත්දැකීම් එයා හදාගෙන තියෙන්නේ හරි ජපාන් ජාතිකයොත් එක්කම ඉඳලා කතා බහ කරන දේවල් එයා හදාගත්තු දක්ෂයෙක්. මට එයාගේ අදහස අහන්න ඕනේ මේ වෙලාවේ. එයාගේ සහයෝගය ඔයාලට අත්‍යවශ්‍යම වෙන දෙයක්. ඉතින් අපි අහලා බලමු එයා කොහොමද එයාගේ අත්දැකීම එයාව හඳුන්ලා දෙන්නේ කොහොමද කියලා. හරි. දේවා ලහිරු සං කොම්බවා 皆さんこんばんは。සෙන්සෙත් එක්ක මේකට සහභාගී වෙන්න ලැබිච්ච එක ගොඩක් වටිනා කියලා හිතනවා මට. ඒ වගේම මම මේකට කට්ටියත් එක්ක කොහොමද කියන්නේ? මම ඇත්තටම ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට 2016 දී. එතකොට මමත් දාලා වගේ එක ඒ කියන්නේ ක්ලාස් එකක් ෆලෝ කරාට ලොකුවට මම ජපනීස් කියන එක ෆලෝ කරේ නේ. ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ සහ පොතපතේ කියන දැනුමට වඩා මම ගොඩක් මම ආශ්‍රය කරා ජපාන් අය. භාෂාවට පළවෙනි එක ආස කරන්න. එතකොට ඒක ඉගෙන ගන්න තියෙන chance එක ගොඩක් වැඩි කියලා හිතනවා. ලහිරු සං චුට්ටක් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් එතකොට ඔයා අර දක්ෂ විදිහට ජපාන් කතා කරන්න පුරුදු වෙලා නෙමෙයිනේ ජපානයට ආවේ ලහිරු සං නේද? එතකොට ඔයාට මොනවද දැනෙච්ච අපහසුතාව මොනවද ජපාන් අයත් එක්ක වැඩ කරද්දී ජොබ් එකේදී පාර්ට් ටයිම් හොයාගනිද්දී මේ ගක්කෝ එකේදී මොනවද ඔයාට දැනෙච්ච අපහසුතාව මොනවද? අපහසුතාව කියන්නේ පළවෙනි එක අපිට ඒ කට්ටිය කියන දේ අපිට තේරුම් ගන්න බැරි නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි අර කල්පනා කරනවා දැන් තියෙනවා. ඒකට ඒ කියන දේ අපි තේරුම් ගත්ත නැත්නම් අපි ඒක ඒකට කොහොමද කියන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම ඔයාලට කියන්නේ ගොඩක් කර වටිනම දේ තමයි කියන්නේ පුළුවන් තරම් මම ඉගෙන ගත්තේ ට්‍රේන් එක යද්දිත් මම ගොඩක් ඒ කියන්නේ රටේ ජපානයේ ඉන්න අයට තේරෙන ඇති සාමාන්‍ය iPhone එක කියන්නේ සාමාන්‍ය දෙයක් ලංකාවේ ලොකු දෙයක් වුණාට earphones දෙයක් මමත් අනිත් අය වගේ ගහන් ඉන්නවා නමුත් සින්දු අහනවා වගේ ඉන්නවා ඒ වුණාට මම සින්දු අහන්නේ වටේ පිටේ කතා කරන මේ වචන කියන දේ කනට දාගත්ත දෙයක් ඒකෙන් තමයි ඉගෙන ගත්ත පළවෙනි ස්ටෙප් එක මම්ම තියප එකක් ඒක. ඒක ගොඩක් මට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. ඒක එක්කෙනාට විවිධාකාරයෙන් පිළිටන්න පුළුවන්. සෙන්ස් එක ගත්තහම භාෂාව වෙනම අධ්‍යයනය කරලා කරගත්ත කෙනෙක්. ඒ වගේ තමන්ට තියෙන දේවල් එක තමන්ට සෙට් වෙන පාත් එකේ යන්න.
ඒක ගොඩක් ඔව්. වටිනවා. එතකොට දැන් මේ මම දන්නේ මටත් වඩා හරි චතුර විදිහට මේ ඒවා ප්‍රායෝගිකව ජපන් භාෂාව හසුරවන දක්ෂයි. මට කියන්න ඕනි වුණේ පුතේ අපි අර පොතේ දැනුමෙන් කොච්චර අපි දැනුම මේ පුරව ගත්තත් වැඩක් නැහැ. ප්‍රායෝගිකව අපි ජපන් ජාතිකයොත් එක්ක කතා කරද්දී සමහර තැන්වල හරි දක්ෂ විදිහට මේ එහෙම අය ඉක්මනට භාෂාව ඉගෙන ගන්නවා. කල්පනා කරන්න ඔයාලා කල්පනා කරන්නකෝ දැන් ඔය මිඩල් ඊස්ට් කන්ට්‍රි වගේ යන අය සිංහලත් බෑරි වෙන්න පුළුවන් ඉංග්‍රීසිත් බෑ. හැබැයි පුතේ ඒ රටට ගියාට පස්සේ එයා ඒ භාෂාව මාසෙන් දෙකෙන් තුනෙන් අල්ල ගන්නවා. නේද? එතකොට අපි ග්‍රැමර් ඉගෙනගෙනද මේක කරේ? නේද? අන්න ඒක තමයි වටිනම පොයින්ට් එක පුතේ. ඔයා ටාගට් කරන්න ඕනි ඔයාගේ දැනුම ග්‍රැමර් විතරක් පුරවගෙන ඒක මත හිර වෙන්න නෙමෙයි. ඔයා ප්‍රායෝගිකව ඔයාගේ දැනුම අවශ්‍ය තැනට එළියට ගන්න ඕන. හරි. එතකොට මේ ලයිව්සන් මේ වෙනකොට මොඩයික කොවත්තෙමස් යනේ. ඉමා ඔසිගොතෝ සල්තෙමස් යනේ. そうですね。はい。いやー、大学卒業වෙලා මේ වෙනකොට何年ですか今日本は。何年経ってますかもうあと1ヶ月経つと4年ぐらいになっちゃいます。 10年ぐらいになりますよね。では、これからね、みんなのために協力いただけますでしょうかどうでしょうかまあ、みんなと一緒に頑張りたいと思ってるけど、まあ、でしょうはい。じゃあ皆さんのサポートをするために、私います。大村さんいます。ラヒルさんいます。でしょじゃあ皆さん、これからちょっとね、どうやってこの放送、前進みますかとか、いろいろ。はい。ඉතින් පුතේ මට කියන්න ඔයා දැන් පොඩි හඳුනාගීමක් අපි ගැන අදහසක් තියෙනවා ඔයාට. ජපන් කතා කරන්න අපිට හිතන තරම් අමාරුද? මේ වෙනකොට ඔයාගේ අදහස කියන්න මට. මේ වෙනකොට try කරමින් ඉන්න පිරිසක් ඉන්න. කොහොමද? ජපන් භාෂාව කතා කරන එක හිතන තරම් අමාරුද? මොකද්ද තියෙන්නේ? මොකද්ද ඔයාට දැනෙන්නේ? අවංකවම උත්තරයක් දෙන්න මට. මාරු. අමාරුද? ජපන් භාෂාව අමාරුයි කියලාද කියන්නේ? ආසාවෙන් කතා කරන්නේ. කතා කරන්න අපහසුයි නේද? භාෂාවේ ගැටලු ගත්තාම මොනවද අපහසුයි වගේ දැනෙන්නේ? ඒක වචන එක එක තැනදී යෙදෙන විදිය වෙනස්නේ. සෝ එකම වචනේ පුතේ තේරුම් කීපයක් තියෙන්න පුළුවන් නේද? නේද? ඒකට තේරුම් කීපයක් තියෙනවා. දැන් අපි kanjiය මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගනිද්දී අපි ඩික්ෂනරි එක ගැහුවත් පුතේ එක වචනයක් ගහලා බලන්න තේරුම් කීයක් එනවද කියලා නේද? හරි. ඒක ඇත්තටම එක අපහසුතාවයක්. ඒකට ඔයා ක්‍රමානුකූලව ඔයාගේ kanji දැනුම වචන දැනුම මේ අප්ලෝඩ් කරගෙන යන්න වෙන දෙයක්. හරි. එතකොට මට කියන්න අවශ්‍ය වෙන්නේ පුතේ ජපන් භාෂාව කතා කරන එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. මොකද සිංහල භාෂාව දන්න කෙනෙක්ට නම් අනිවාර්යෙන්ම ජපන් භාෂාව ඉගෙන ගන්න එක හරි ලේසියි. දැන් උදාහරණයක් මම කියනවා පුතේ කනවට කියන්නේ මොකද්ද? 食べます。 ඔව් කෑවට කියන්නේ මොකක්ද? 食べた。食べました。 ශබේතා නැත්නම් තබෙමස්තා කියනවා නේද? තබෙමස්තා කියනවා. එතකොට මම මේක තියෙන verb එකක්නේ. තබෙමස්තා. කෑවා. හැබැයි මම කෑවා. දැන් ඔය නිකන් හිතන්න මම කෑවා. තව ටිකක් වාක්‍යයක් අපි මේ හදන්නේ. කොහොමද කියන්නේ? මම කෑවා. වතෂි වා තබෙමස්තා. නේද සිංහල දැන් සිංහලෙන් පුතේ ඕකට වාක්‍යයට තව එක එක නිපාත ඒ දේවල් එකතු වුනහම නේද මේක ලස්සනට අපිට කියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බව සිංහලෙන් අපි මම කෑවා. මම බත් කෑවා. මම හෂි වලින් බත් කෑවා. මම ඊයේ උදේට හෂි වලින් බත් කෑවා. මම ඊයේ උදේ යාළුවත් එක්ක හෂි වලින් මේ රාමෙන් කෑවා. නේද? ඔය වගේ අපිට අර හිතෙන වාක්‍ය නිර්මාණ කරද්දී පුතේ සිංහලත් එක්ක හරි සමීපයි. හරි ඒ නිසා අවශ්‍යම දේ ජපන් භාෂාව කතා කරන්න වැරදි වුණත් බය වෙන්න එපා. එකම දේ ඔයාට වැරදුනාට hina වෙන්න කවුරුවත් නැහැ. හරි ඒ නිසා ඔයා වැරදි හරි මේක ඇතුළේදී කතා කරන්න ඕන. එහෙනම් කපු chance එක ඔයාට ඒක. හරි.
ඊට පස්සේ පුතේ මෙතන ඉන්න පුළුවන් විවිධ අවශ්‍යතා තියෙන අය. ජපන් භාෂාව කතා කරන්න විවිධ අවශ්‍යතා තියෙන අය ඉන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්න පුළුවන් ජපානයට එන්න බලාපොරොත්තු වෙන. තව කෙනෙක් ඉන්න පුළුවන් පුතේ ජපානය ඇතුලේ ඉන්නවා යාට වැඩ කරද්දී හෝ එදිනදා ජීවිතයේදී මතුවෙන ගැටලු ටිකට එයාට ඕනි වෙනවා දක්ෂ විදියට ජපන් භාෂාව ඉගෙන ගන්න. නේ? තව කෙනෙක් ඉන්න පුළුවන් පුතේ මේ ලැන්ග්වේජ් එකක් විදිහට විනෝදාංශයක් නේ. දැන් මමත් එහෙම. දැන් මම හරි ආසයි තව ලැන්ග්වේජස් ඉගෙන ගන්න. මම දැන් තායි, කොරියන් නේද? ඉංග්‍රීසි අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්නවා. ඒත් අපි චතුර වෙලා නේ තාම. නේ? එහෙනම් භාෂාවක් විදිහට ඒ වගේ ජපන් ඉගෙන ගන්න අයත් ඉන්න පුළුවන්. එතකොට පුතේ ඔයා ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනික වයස් කාණ්ඩයක කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ස්පෝකන් පාඨමාලාවට සහභාගී වෙන්න. මූලික කෝඩි දෙක පුළුවන් නම් සහ N5 grammar කොටස් ටික සුට්ටක් හරි අවබෝධයක් තියෙනවා. හරි. ඊළඟට පුතේ පාඨමාලාවෙන් මේ කෝස් එකකින් ඔයාට හම්බ වෙන්නේ මොනවද? ඔයාට දැන් ජපන් දැනුම නැහැ කියලා හිතනව නෙමෙයි මං කියන්නේ. කතා කරන දක්ෂතාවයනේ මධිකමකට තියෙන්නේ. එහෙනම් පුතේ අපි අර වාක්‍ය නිර්මාණයේදී වුණත් මම නිකන් උදාහරණයකට ගත්තේ අපිට හිතෙන දේ සිංහලෙන් හිතෙන්නේ. ඔයා හැම වෙලාවෙම හිතන්න පුරුදු වෙන්නේ ජපන් වලින්. දැන් උදාහරණයක් මම මෙතන හිටගෙන ඉන්නවා. මම මොකද්ද මේ කරන්නේ? මම කතා කරනවා. ඉමා වතසි wa hanasteemasu. නේ? nani ga hanasteemasu ka? Ima watashi wa nihongo ga hanasteemasu. Nihongo de hanasteemasu. නේ? ඒ වගේ අර ඔයා දැන් එදිනෙදා ඔයා ඩේලි රූටින් එක ගත්තත් පොතේ හිතන්න පුරුදු වෙන්නේ ජපන් වලින්. මේ දැන් ඔයා මොකද්ද කරන්නේ? ඊළඟ මොහොතේ ඔයා මොකද්ද කරන්නේ? මේ ටික තමයි අවශ්‍යම පොයින්ට්ස් ටික. දැන් අද ඔයාට මම ජපන් භාෂාව උගන්වනවට වඩා ඔයාව මේකට එක තැනකට ගන්න ඕනේ. ඒක තමයි මගේ එකම ටාගට් එක. හරි. එතකොට ඔයා මේ 0 ඉඳලා පටන් ගන්න කෙනා ඔයා කොන්ෆිඩන්ට් ඇතුව ජපන් කතා කරන කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ කෝස් එක ඉවර වෙද්දී. එතකොට පුතේ අපේ ක්ලාස් එක තියෙන්නේ මාස 6ක්. හරි. මාස 6 ඉවර වෙද්දී ඔයා ඉන්න ඕනි හරි ලස්සනට ජපන් කතා කරන කෙනෙක් විදිහට. ඒකට අපිට තියෙන සම්පත් ටික අපි උපරිම ප්‍රයෝජනෙට අරගෙන මේ වැඩේ කරගෙන යමු. හරි. එතකොට මේ පාඨමාලාවේ අපේ ફોකස් එක වෙන්නේ ස්පෝකන් 100%යි. ඔයාට ස්පෝකන් ඔයාගේ ස්පෝකන් ටික හැදෙන්න ඕනේ පුතේ. අනිවාර්යෙන් ඔයා කොන්ෆිඩන්ට් ඇතුව ඔයා වීඩියෝ ඔන් කරලා ඊළඟ දවසේ ඉඳලා අපි දිගටම සම්බන්ධ වෙද්දී ඔයා වැරදි හරි ඔයා ආන්සර්ස් දෙන්න ඕනේ. ඔයාට මයික් එක ඔන් කරන්න බැරි නම් ඔයා මයික් එක ඕෆ් කරගෙන හරි ඔයා කතා කරන්න. ඔයා කතා කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයා ඒක try කරන්න ඕනේ. හරි. එතකොට අපේ තියෙන එක ගේම්ස් වගේ වයින් අපිට පුළුවන් මේ කොහොමද මේක ඉක්මනටම ධාරණය කරගන්න වචන හරි ස්පෝකන් පැටර්න්ස් හරි ඒක කරන්නේ කොහොමද කියන එක අපි ප්ලෑන් කරනවා. ඊට පස්සේ අපේ කෝස් එකේ පුතේ දැන් අපි හදන ඩයලොග්ස් එහෙම හැදෙන්නේ අපි ඔයාට උගන්වන්න බලාපොරොත්තු වෙන ග්‍රැමර් පොයින්ට්ස් ටාගට් කරලා හැබැයි අපි ග්‍රැමර් වලින් එනව නෙමෙයි මොනකටද ඩයලොග් වලට. එහෙම හිතන්න එපා. ඔයාට ග්‍රැමර් උගන්වලා ග්‍රැමර් ටික පොවලා ඉවර වෙලා අපි ඩයලොග් කරන්නේ නැහැ. අපි කරන්නේ ප්‍රායෝගික ජීවිතයේදී ඩයලොග් ටික භාවිතා කරලා හැබැයි ඒව ඇතුලේ තියෙන ග්‍රැමර් කොටසත් අපි උගන්වනවා. හරි. එතකොට ඔයාට මේ කටපාඩම් කරන ගිරව් නෙමෙයි. දැන් ඔයාට තියෙන ගැටලුවක් ඇති සමහර කෙනෙකුට මට මේ ඉන්ටර්විව් එකක් තියෙනවා මේ හෙට අනිද්දාට මට ඕනි ඉක්මනටම මේ ඉන්ටර්විව් එක ගොඩ දාගන්න. කොබලන්ට ඉන්ටර්විව් ප්‍රැක්ටිසින් වලට එහෙම මේ පොඩි අපහසුතාවයක් තියෙන කවුරු හරි ඉන්නවද? පොඩි බයක් එහෙම පොඩි චකිතයක්. ඒක බය වෙන්න එපා පුතේ. ඒක ජපන්ට අයත් එහෙම තියෙනවා. ජපන් පුළුවන් උනත් ඉන්ටර්විව් වලට හැමෝම බයයි. හරි. එහෙනම් අපි ගායි පුජින්ලා විදිහට කොච්චර බය වෙනවද? අපේ භාෂාව නෙමෙයි. ඒක නිසා ඒකට අපි මේ ප්ලෑන් එක හදාගමු කොහොමද වෙන්නේ කියලා. එතකොට මම කියන්න උත්සාහ කළේ දැන් ඔයා ඉන්ටර්විව් එකකට පුතේ කටපාඩම් කරලා වගේ දිගටම කොහොමද වගේ වතසි wa nangani desu watashi wa Sri Lanka人ですwatashi wa 25 歳です私の誕生日はහරි අර කටපාඩම් කරපු ගිරවෙක් වගේනේ
කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නේද? මම දැකලා තියෙනවා එහෙම ක්ලාසස් වල. ඇත්තටම ඒකේ සෙන්සිලා වැරදින්නේ නැත්තේ ළමයි ඔයාලා වැරදිත් නෑ. ඒ කියන්නේ අර ග්‍රැමර් ටික ඒ ටික උගන්වද්දී ඔයාලට අර කතා බහ කරන්න ඒගොල්ලන්ට උගන්වන්න ටයිම් එකක් නෑ වෙනම. නේද? එතකොට මමත් ක්ලාසස් කරනවා මටත් ඒකට ටයිම් එකක් අඩුයි. ඒක ඉතින් මේ අපි ඒක මොනවා හරි උපක්‍රම ටිකක් භාවිතා කරලා පුතේ ඒක අපි හදා ගන්නවා. හරි. එතකොට හෝම්වර්ක් දෙනවා. හෝම්වර්ක් ටික වෙනම අපි චෙක් කරන්න වෙනම ගෲප් එකක් හදලා ඒ ටික චෙක් කරන වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ. වැදගත්ම දේ පුතේ ඔයාලා සහ අපි අතර තියෙන සම්බන්ධය. හරිද? ඒක මේ ජපාන් ඉගෙන ගන්නවා කියන්නේම පුතේ යම්කිසි ලෙවල් එකක මට්ටමක ඉන්න පිරිසක්. මේක අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ නැහැ ජපාන් ඉන්නවා ජපාන් ඉගෙන ගන්නවා. ඒකට මම හරි රෙස්පෙක්ට් කරනවා. ජපානට එන්න හැමෝටම හිතෙන්නේ නැහැ එහෙම. ජපානට එන්න හීන දකින්න මිනිස්සු තමයි ජපානට එන්නේ. හැබැයි ඒ හීනස්සේ අපිට ජීවත් වෙන්න අමාරුයි භාෂාව කතා කරන්න බැරි. එහෙනම් අපේ හීන සම්පූර්ණ වෙන්න නම් අපි එන්න කලින් ජපන් භාෂාව හරියටම කතා කරන්න ඉගෙනගෙන ඉමු. ඒක තමයි ඔයාලට කරන ආරාධනාව. හරි. එතකොට දැන් මම චූටි වචන තුනක් දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? කොන්නිචිවා. අරිගතෝ. අරිගතෝ. හජිමෙමස්තේ. හජිමෙමස්තේ. හජිමෙමස්තේ නේද පුතේ? දැන් මේ වචන තමයි මේ ගොඩාක් දුරට ඇහෙන්නේ. කොන්නිචිවා අරිගතෝ කියන වචනේ පුතේ ජපානයේ ඇතුලේ හරියට භාවිතා වෙනවා. ඔයා දන්නවා. ඒක භාවිතා ඔව් පුතේ. sorry. එතකොට මේ වචන තුන දන්නවා කියන්නේත් ඔයා යම් කිසි දෙයක් දන්නවා කියන එක නෙමෙයිමයි දැන්. ඔයා පුතේ මම කියන්නේ ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා කිසිම දෙයක් නොදන්න භාෂාවක මෙන්න මේ වචන තුන දැනගන්නවා කියලා හිතන්න. මම කියනවා ප්‍රංශ භාෂාවෙන් කියන්නේ ඔයා ඉතාලි භාෂාවෙන් කියන්නේ. හැබැයි පුතේ ඔයා එයාට කතා කරද්දී මෙන්න මේ වචන තුන කතා කරනවා නම් ඒ අදාළ රටේ භාෂාවෙන් එයාට ඔයා ගැන දැනෙන හැඟීම හරිම සතුටුයි. ඒක නිසා ඔයා ඒ නිසා තමයි ජපන් ජාතිකයෝ පුතේ අපි මෙහි ඇවිල්ලා ජපන් භාෂාව කතා කරද්දී කොන්නිචිවා යොරොෂිකු ඔනෙගායිසිමස් හජිමෙමස්තේ ඔය ටික කිව්වහම මොකද කියන්නේ? ඈ පුතේ ජපානයේ ඉන්නයි කියන්නේ අපි ජපාන් වචන දෙක කතා කරනකොට ජපානයයි මොකද්ද කියන්නේ? නිහොංගෝ ජෝසුනේ. ඊෂෝ නිහොංගෝ ජෝසු දෙස්නේ කියලා කියනවා නේද? ඒ වචන ටික අස්සේ නැද්ද කියන්න පුතේ අපිට ජපන් භාෂාව කතා කරන්න මාර ගැම්මක්. හැබැයි දැන් අපේ රටේ ඇතුලේ අපි ඉංග්‍රීසි කතා කරලා බලන්නකෝ. මොකද්ද තත්ත්වය? අකුරු ටික පාඩම් කරගන්නවා. ඉංග්‍රීසි කතා කරන්න ගියොත් එහෙම අපේ රටේ අකුරු වලට වටිනවට ගිහින් මේව කරන්න බෑ. අනේ සෝරි පුතේ මේ මට කවුරු හරි බයික් ඔන් කරලා තියෙනවා මේ හඬ ඇහෙනවා. මයික් එක පොඩ්ඩක් ඔෆ් කරගන්න සද්ද එනවා. හරි. එතකොට නේද? එතකොට දැන් මේ ওই ටික පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට මෙන්න මේ වචන තුන උනත් මම කියන්න උත්සාහ කරේ කිසිම දෙයක් නොදන්න භාෂාවකින් කතා කරද්දී මේ වචන තුනෙන් උනත් අපිට කෙනෙක්ගේ හිත දිනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ පාඨමාලාවෙන් මේ කෝස් එකකින් ස්පෝකන් කෝස් එකකින් හරියටම ප්‍රතිඵල ගන්න නම් පුතේ ඔයා හැමෝම අපි එකට එකතු වෙලා මේ වැඩේ කරන්න ඕනි. හැමෝම එකිනෙකාට ගෞරව කරන්න ඕනි. ඒක මේ ජපානයේ ඇතුලේ හරියටම පිළිපදින දෙයක් නේ. එහෙනම් හැමෝම එක වගේ කතා කරන්න උත්සාහ කරන්න ඕනේ. වැදගත්ම දේ. හරි. එතකොට හැමෝම මේ භාෂාව ඉගෙන ගනිද්දී අලුතින් අපි ජපන් භාෂාව ඉගෙන ගන්නවා නම් හැමදාම පුතේ විනාඩි 10ක් අනිවාර්යෙන් ඔයා කන්න බොන්න නිදා ගන්න ඉතුරු ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් වලට වෙලාව වෙන් කරනවා වගේම අනිවාර්යයෙන්ම විනාඩි 10ක් කතා කරන්න ප්‍රැක්ටිස් කරන්න වචන පාඩම් කරන්න
මේ ඔක්කොටම ඔයා ජපන් භාෂාවට වෙනම වෙලාවක් වෙන් කරගන්න. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. හරි. එතකොට හැමෝම කතා කරන්න උත්සාහ කරන්න ඕනේ. අපේ ක්ලාස් එක අපි එන්ජොයි කරන ගමන් ඉගෙන ගන්නවා. හරි. එතකොට ජපන් භාෂාව අමාරු භාෂාවක් නෙමෙයි. හැබැයි අනිත් භාෂාවන්ගෙන් ටිකක් වෙනස්. අපේ සංස්කෘතිය මේ අතින් එහෙම ජපන් භාෂාව වෙනස්. ජපානයේ ගත්තාම අපේ සංස්කෘතියත් එක්ක සම්පූර්ණ වෙනස්නේ. එතකොට ඒක නිසා ඒක ගැන පොඩි අවබෝධයක් ඇතුව තමයි අපි භාෂාවත් ඉගෙන ගන්න ඕනේ. ඒකට පුතේ පුදුමාකාර විදිහට සපෝට් එකක් අපේ ඕමුර සංගෙන් ගන්න පුළුවන්. දැනටත් පුතේ, ඒ කියන්නේ මම සමහර දේවල් අපේ කල්චර් එකෙන් වෙනස් වෙන දේවල් ඕමුර සං එක්ක ගොඩාක් වෙලා සාකච්ඡා කරනවා. මේක වෙනස් වෙන්නේ මෙතනදී. මේක වෙනස් වෙන්නේ මෙතනදී. එතකොට අපිට පුළුවන් එයාව නියමාකාර විදිහට ජපානට හැඩ ගැහෙන විදිහට හදන්න. ජපන් භාෂාව කතා කරන ගමන් නේ. ඒකත් අපේ මූලිකම ටාගට් එක. හරි. පුතේ වැදගත්ම දේ මේ පාඨමාලාවට ඔයාලා කීයක් සම්බන්ධ වුණා අපි හදනවා අපේ ශ්‍රී ලංකන් ලැන්ග්වේජ් සෙන්ටර් එකේ අපේ සුරංග සර්ත් එක්ක කතා වෙලා වෙනම ගෲප් එකක් හැදෙනවා පුතේ අපේ ක්ලාස් එකට ජොයින් වෙන ළමයින්ගේ. ඒකෙදි ඔයාලට මාව සම්බන්ධ කරන්න පුළුවන්, සම්බන්ධ කරගන්න පුළුවන්, ලහිරු සංඝ සම්බන්ධ කරගන්න පුළුවන්. අපි දෙන්නටම වඩා ඔයාලට කතා කරන්න හරි යම්කිසි වොයිස් මැසේජ් එකක් හරි ටෙස්ට් කරගන්න ඕන නම් ඕමුර සංඝ සම්බන්ධ කරගන්න උනත් අවස්ථාවක් ගන්න පුළුවන්. හරි. එහෙනම් වැඩිපුරම තියෙන පුතේ දැන් අද මම කරන්නේ මේ ජපන් උගන්නන එක නෙමෙයි. ඔයාට ඉස්සරහට කොහොමද කෝස් එක වෙන්නේ? සහ මෙතන මට අඳුර ගන්න ඕනේ ජපන් භාෂාව සෙරෝ. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා ඉගෙන ගන්න පිරිස අඳුර ගන්න. හරි. ඒකට සහ පාඨමාලාව හඳුන්වා දීම තමයි අද මූලික කරන්නේ. හරි. එහෙනම් භාෂාව ඉගෙන ගන්නදී කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න කියන එක හඳුන්වා දෙන එක තමයි අපේ කෝස් එකෙන් අනිවාර්යයෙන්ම කරන්නේ. හරි. එතකොට දැනට ජපානයට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් කොහොමද ජපානයට එන්න පුළුවන්? මට කියන්න ඔයාලා දැනට මේ වෙනකොට විස්තර හොයලා තියෙන ඒවායින් ඔයා හිතන විදිහට සාර්ථකම වීසා එක මොකක්ද කියලා මම අහුවොත් ඔයාලා විවිධ උත්තර දෙයි. හරි. එහෙම කියන්න බෑ පුතේ. මම ඔයාලට කියනවා දැනට තියෙන අඩුම මුදලකින් තමන්ගේ සුදුසුකම් ටික ඔක්කොම හදාගෙන හරි විදිහට ජපානයට එනවා නම් වැදගත්ම වීසා එක මට කියන්න පුළුවන් මේ වෙලාවේ ජපානයේ තියෙන සහ ඉස්සරහට වටිනාකම තව වැඩි වෙන වීසා එකක් විදිහට SSW වීසා එක. රැකියා වීසා එක. හරි. ජොබ් වීසා එකක් විදිහට අවුරුදු 5කට තමයි SSW වීසා එක හැදෙන්නේ. වයස අවුරුදු A level ලියපු කෙනෙක්ගේ ඉඳලා ඉහළට පුළුවන්. හරි. ඒක ඔයාට සුදුසුකම් ටිකක් තියෙන සම්පූර්ණ කරන්න. ඒ විදිහට ඒ සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන්. මගේ තියෙන රෙකමන්ඩ් එක මම රෙකමන්ඩ් කරන්නේ පුතේ. ඇත්තට මම ආපු තැනනේ. නේද? ඒ නිසා මම කැමතියි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ IAM ජපාන් ආයතනය මම මේ වෙලාවේදී රෙකමන්ඩ් කරනවා. හරි. අනිත් ආයතන සමහර ඒවා හැම එකම නෙමෙයි සමහර ඒවා හොඳ ආයතන තියෙන්න පුළුවන්. ඒක ළමයි කැමැත්ත. නේ? ඔයා කැමැත්ත. එතකොට ස්ටුඩන්ට් වීසා ඉන්න පුළුවන්, ට්‍රේනින් වීසා ඉන්න පුළුවන්, වර්ක් වීසා වෙනම ඔය ඉංජිනේරින් වීසා කියලා එහෙම තියෙන කැටගරි. ඒකෙන් ඉන්න පුළුවන්, ඩිපෙන්ඩ් වීසා ඉන්න පුළුවන්, විසිට් වීසා ඉන්න පුළුවන්. ජපානට වීසා ගොඩාක් තියෙනවා එන්න. හැබැයි මම නම් කියන්නේ මේ මොන වීසා එකකින් ආවත් ඔයාගේ ලැන්ග්වේජ් එක කියන එක උපරිම මට්ටමේක තියෙනවා නම් ඔයාට ඒකේ හරිම ප්‍රතිඵලය ගන්න පුළුවන්. හරි. එහෙනම් වීසා ගැන පොඩි ගැටලුව එහෙම තියෙනවා නම් පුතේ අපිට පොඩි වෙලාවක් තියෙනවා ඒක ගැන අපි මේ විස්තර කරමු. හරි. දැනට තියෙන්නේ ඔන්න ඔය වීසා ටික. ඊට පස්සේ හරි. භාෂාවක් ඉගෙන ගන්නේ කොහොමද කියන එක අපි කතා කරොත් මම අර මුලින් කිව්වා වගේ ඔයාට පුතේ ග්‍රැමර් වලටම සීමා වෙලා මේ භාෂාව කතා කරන්න බෑ. හරි. ග්‍රැමර් ඕනි කතා කරන්න. හැබැයි කතා කරන දේ ඇතුලේ ග්‍රැමර් එක එළියට ගන්න. ඊට පස්සේ ඒ ග්‍රැමර් එක ප්‍රායෝගිකව එක එක තැන්වලට දාලා කොහොමද මේක තව විදිහකට කියන්නේ? කොහොමද? දැන් උදාහරණයක් මම කියනවා පුතේ අර කලින් කියපු වචනෙම කනවා කියන එක. ඔයාගෙන් පොඩි දෙයක් අහනවා. දැන් කනවා කියන ක්‍රියාපදේ
සිංහල වලට ගත්තොත් අපි කනවා, කෑවා, කන්නේ නෑ, කෑවේ නෑ. නේද? කනවා, කන්නේ නෑ, කෑවා, කෑවේ නෑ. කාලා තියෙනවා, කන්න බෑ, කන්න ඕනි, කන්න හිතාගෙන ඉන්නවා. නේ? කන්න ලේසි, කන්න අමාරුයි, කන්න පුළුවන්. මේ වගේ කීයකට බලන්න කඩන්න පුළුවන්ද කියලා ක්‍රියාපදයක් සිංහලේ. දැන් අපි ඔය ඔක්කොම ඉගෙන ගත්තේ පුතේ මේ ග්‍රැමර් එක ඉගෙනගෙනද නේ. ඔයා හිතන්නවත් නැතුව ඇති. දැන් මම ඕම කරලා බලනවා පුතේ. ඔය දැන් මම ගොඩාක් හරිම ආසයි ඔය ජපන් සෙන්සෙලා උගන්වන ඒවා බලනවා. ඉස්සර ඉඳලම එහෙමයි. ඔයාලයි කාලේ වගේ දැන් මේ කාලේ වගේ YouTube එහෙම තිබුණේ නැහැ ඒක. නේද? ඒත් අපිට සෙන්සෙලා හිටියෙත් හරි අඩුයි ලංකාවේ. සෙන්සෙලා හිටියෙත් හරි අතලොස්සයි. දැන් ඉන්න ළමයින්ට වඩා පොඩ්ඩක් අඩු ඇති මං හිතන්නේ සෙන්සෙලා. නෑ. එහෙම නෑ සෙන්සෙලා ලොකු පිරිසක් ඉන්නවා. නේ? එතකොට මේ අපිට ඒ කාලේ ලොකු අවස්ථා කිව්වේ නැති වුණාට දැන් ඕනි තරම් අවස්ථා තියෙනවා. පුතේ YouTube තියෙනවා. ඔයාට ඕන ලංකාවේ ඉඳලම ජපන් ඇනිමේ බලන්න පුළුවන්. නේද? ඊළඟට මේ දොරාමා බලන්න පුළුවන්, ඩ්‍රාමා බලන්න, ඒග බලන්න ඔය ඔක්කොම දැන් පුළුවන්. පහසුකම් ටික තියෙනවා. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ පුතේ ඔයාගේ අහන ප්‍රමාණය. listening skill එක මුලින්ම ඔයා 150ක් වැඩි කරනවා. අද ඉඳලා ඔයා මේ මොහොතේ ඉඳලා ඔයාට ජපන් භාෂාව දක්ෂ විදිහට කතා කරන්න ඕන නම් ඔයාගේ listening skill එක වැඩි කරගන්න. අනිවාර්යයෙන්ම ඒක කරන්න. හරි? ඊළඟට කතා කරලම තමයි මේක හදාගන්න ඕනේ. දැන් ඔයාට මේක කතා කරන්න අද දවසේ ඔයාට දක්ෂතාවය පෙන්වන්න බැරි වුණාට අපි මේකට අනිවාර්යෙන් ක්‍රමවේදයක් අපේ පාඨමාලාව තුළ තියෙනවා. හරි? ඊට පස්සේ පුතේ ඔයා මේ බලන ජපන් ජාතිකයන්ගේ කටහඬවල් ඔයා බලන කාටුන් වල වෙන්න පුළුවන්, ඩ්‍රාමා වල වෙන්න පුළුවන්. ෂැඩෝවිංග් කියලා ඔයා අහලා තියෙනවා. ෂැඩෝවිංග් කියලා ඔයා ඒක මන්ට අනුකරණය කරන්න. ඒකත් මම හොඳම දෙයක් ඔයාට කියන්නේ. මොකද පුතේ අපි බලන මේ ඩ්‍රාමා වල ඉන්න චරිත දැන් ඔයා හිතන්නේ දුක හිතන වෙලාවකට කියන වචන, සතුට හිතන වෙලාවට කියන වචන. නේද? වෙන වෙනම තියෙනවානේ පුතේ ඒ වෙලාවට භාවිතා කරන විදි. ඒවයි ඉස්සෙල්ලම අහන්න ඔයා උපසිරසි දාලා. හරි? ඊට පස්සේ ඔයා උපසිරසි ඕෆ් කරලා බලන්න. එහෙම අහද්දි ඊට පස්සේ ඔයා වේගෙ වැඩි කරන්න ඒවයි. ඒක ට්‍රික්ස් මේවා කරලා ඔයා අහන්න පුරුදු වෙනවා කැමති දෙයක්. දැන් ඔයා සින්දු අහන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් ජපන් සින්දු අහන්න. නේ? ජපන් songs සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාට ඇනිමේ වලට කැමති කෙනෙක් නම් ඇනිමේ බලන්න. මේක එඩිට් එකක් කරගන්න. හරි? මෙන්න මේ ට්‍රික්ස් ටික අපේ ලැන්ග්වේජ් කෝස් එකත් එක්ක දිගටම ෆලෝ කරොත් තමයි ඔයාට ස්පෝකන් කියන එක ඔයා ඇතුලේ හිර වෙලා තියෙන ටික එළියට ගන්න පුළුවන්. හරි? එහෙනම් ඒකට තියෙන එකම සපෝට් එක මේ ක්ලාස් එක කරගෙන ඔයාගේ දක්ෂතාවය හඳුන ගන්න. කවුරුත් අපි දැන් ඔයා බලන්න පුතේ ඔයාට ජපන් කතා කරන්න පුළුවන් හිතින්. එහෙම නැද්ද ලෙඩක් නැද්ද එහෙම? මට නම් තියෙනවා. හරියට මං හිතින් ජපන් කියනවා හැබැයි ඉස්සරකට එළියට එන්නේ. ඒ කියන්නේ කට්ටියක් ඉස්සරහ වෙන්න ඕනේ නැහැ. ඒ අදාළ කෙනා එක්ක වුණා ඒ වෙලාවට එන්නේ වචන. නේද? ඒත් අපි අර හිතෙන් කතා කරන එක හරියන්නේ නැහැ පුතේ. ඒ හිතෙන් කතා කරන වේගය වැඩි වචනවල. ඒක අපි එළියට දාද්දි වචන විදිහට එළියට කතා කරද්දී එන වේගෙ දෙකක්. ඒ නිසා ඔයා පාවිච්චි කරන්න පුතේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයා කතා කරන්න පුරුදු වෙන්න. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයා විශ්වාස කරන්න. මොකද පුතේ මේ ලෝකෙටම අපි කියලා ඔයා කියලා ඉන්නේ එක්කෙනයිනේ. එතකොට ඔයාට ලොකු වගකීමක් තියෙනවා මොනවා හරි ඔයාගේ ටාගට්ස් තියෙනවා නේද? එහෙනම් ඒ වෙනුවෙන් ඔයාගේ දෙන්න පුළුවන් උප්පරිම කැපවීම මේ වෙනුවෙන් යොදවන්න. මං ඉල්ලන එකම ඉල්ලීම ඒකයි මේ ක්ලාස් එක ඔයා හරියට එන්ජොයි කරන්න. හරි? ඒකට මම දැන් ඔයාලට අපේ ක්ලාස් එකේදී පොඩි ඇනිමේ කෑල්ලක් ඒග වලින් කොටසක් නේද? ඒග එකක කොටසක්. අපි මේ හැමදේම ඉන්ක්ලූඩ් කරලා තමයි කෝස් එක හදන්නේ. ඒතර ඔයාලට මේක ඇතුලේ ලිස්නින් ටික හැදෙනවා. ඊට පස්සේ අපේ ඕමුරා සංහරහ ඩයලොග්
පයිවා අහපව් රිපීට් කරන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ යම්කිසි මාතෘකාවක් දීලා මාතෘකාව ඇතුලේ කතා කරන්න හදනවා. හරි. ඒතර ඔන්න ඔය ටික අපේ හැදෙද්දී අනිවාර්යෙන්ම වාට ජපන් භාෂාව කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් මම අද ඉන්න ගමන් ඔන්න බලන්න දැන් මම ඒ අය වලට දාලා මම හතලා බැලුවා. ජපන් භාෂාව බැරි වෙලා මම ජපානයට එද්දි කොහොමද මට මොකද්ද මගේ තත්ත්වය කියලා පොඩ්ඩක් ගෙස් කරලා බලුවා බලන්න. පේනවද? දැන් ඔය විදිහට රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කෑම කාලා මේ හරි තෝරලා මේ කන්නේ තියෙන්නේ. ඔය මම ඇත්ත නෙවෙයි. හැබැයි ඕක තමයි වෙන්නේ. නේ? මොකද්ද අපි කරන්නේ? ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුතේ ජපානයේ දැන් මේ වෙලාවේ ඉන්න අය අපිට ගට්ස් තියෙනවා නම් ඕනි තැනකට ගිහිල්ලා බය නැතුව කතා කරලා බැංකුවකට යන්න, යූබින් කියපු පෝස්ට් ඔෆිස් එකට යන්න, මේ ඇඟේ ඕනිම ඇඟ ඇතුලේ අවයවක රිදෙන එකක් වුණත් ડોක්ටර් ගාවට ගිහිල්ලා කියාගන්න පුළුවන් නම් හදිසිය ඔයාගේ ලයිසන් එක නැති වෙලා, සයිරෝ කාඩ් එක නැති වෙලා, ඔයාට පොලිසියට ගිහිල්ලා ඒ ගැන පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ මං කියන්නේ මිනිසුන්ට වෙන්න පුළුවන් දේවල්. පාරේ යනකොට මොකක් හරි වෙලා පොඩි හරි ඇක්සිඩන්ට් එකක් වෙනවා. නේ? එහෙම දෙයක් වුණාම කොහොමද අපි පොලිසියට කතා කරන්නේ? පොඩි ළඟ පාතකයකින් හරි මොකක් හරි වෙලා අපේ ගෙයක් ඇතුළට පොඩි ගින්නක් ඇවිල්ලා මේ එහෙම ප්‍රශ්නයක් එනවා. මං කියන්නේ නැද්ද? වෙනවට නෙමෙයි මං කියන්නේ වෙන්න පුළුවන්. ඒ වුණාම ටක් ගාලා අපි කෝල් එකක් දීලා මෙන්න මේ අදාළ දැන්ට මේ කෝල් එක මේක ඉන්ෆෝම් කරන්න. එහෙම නැති වුණොත් ඔයාට ජපන් පුළුවන් වෙනකන් ගින්න නිමෙන්නේ නෑනේ. එහෙනම් ඔයාට පුතේ මේ ජපානය ඇතුලේ පිනුම් ගහන්න පුළුවන් ඇත්තටම මම දන්න විදිහට ජපන් තියෙනවා. ඒක නැතුව මේ අපි එක එක තැන්වල හිර වෙනවා නම් ජපාන ඉඳලා වැඩක් නෑ. මේක හරියන වැඩක් නෙමෙයි. ඔයා ඉන්නවා නම් ජපන් කඩ පුළුවන් වෙනකන් ඔයා ඉගෙන ගන්න. දැනටත් මම අදටත් ජපන් ඉගෙන ගන්නවා. තව ඉස්සරහට මම හිතන්නේ මේක ඉවරයක් වෙයිද කියලා. ඒතර මම ඇවිල්ලා කම්පෙකි නෙමෙයිනේ හැමදේම මට ජපන් පුළුවන් මම තමයි සෙන්සේ කියාගෙන මම මෙහෙම පුම්බගෙන මාව උඩ තියාගෙන හිටියොත් මට ජපන් පුළුවන්ද? එහෙම බෑ. එහෙම බෑ. අපි හරි දන්න දැනුමත් එක්ක අපි නිහතමානී වෙන තරමට තමයි අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. අපේ දක්ෂකම වැඩි කරගන්න පුළුවන්. හරි. එක දෙයක් ජපන් නෙමෙයි. ඔයා මොන දේ කතා කරන්නත් ඔයා කොන්ෆිඩන්ට් එක හදාගන්න ඔයාගේ. පළවෙනි දේ මුතේ ඔයා දැන් අපිත් එක්ක වීඩියෝ ක්ලාස් එක වීඩියෝ ඔන් කරලා ඊළඟ දවසේ ඉඳලා ජොයින් වෙන්න. එතකොට ඒ පරිසරය ඔයා හදාගන්න. හරි කොන්ෆිඩන්ට් පිටිපස්සේ මොකවත් නැහැ. ඔයාට බාධාවල් නැහැ. මගේ බැරි මායෙම කමන්නේ නැහැ. හැබැයි ඒකත් ඔයාගේ ස්පෝකන් එකේ එක කොටසක්. නේ? දැන් ඔයාව පේන්නේ. ඔයාව දන්න. මට ටිකක් පේනවා හැංගිලා කතා කරනවා වගේ. නේද? ඒතකොට දැන් මමත් ඔයාලා වගේමනේ. හැබැයි මම ඔයාත් එක්ක කොන්ෆිඩන්ට් තිබුණා හොනේ තමයි ඔයාත් එක්ක හරි ලස්සනට කතා කරන් try කරනවා. හරි? එතකොට මේ මගේ හිතට එන හැමදේම ජපන් වලින් කියන්න පුළුවන් වෙනවා කොහොමද? නේද? ඒක තමයි ක්ලාස් එකේ එන්ඩ් එකේ තියෙන උපරිමේ තියෙන දේ එකම දේ සාර්ථකත්වයේ තියෙන එතන. හරි? එහෙනම් ඔය බලන්න හොඳට බලන්න මෙහෙම ජපන් භාෂාව බැරුව ජපානයට එන්න වෙච්ච මගේ තියෙන AI වලින් දීපු ෆොටෝ එකේ තියෙන මගේ මූණේ ඉරියව් බලන්න කොච්චර කැතද කියලා. මංවත් එහෙම එකක් ඉල්ලුවේ නෑ ඒ වුණාට මේ ඉතර කැත එකක් ආවේ කියන්නේ ඒ තරම් අපහසුතාවයකින් තමයි ඉන්න වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් එකට මෙහෙමයි ඉතින් දැන් කාලේ නම් තාක්ෂණයේ දියුණුවේ ඇත්තටම දැන් ඔය දැන් මැප් එහෙම අරගෙන දැන් අපි යන්නේ නෑනේ Google Map දාගත්තා ඕනේ තැනට ගියා නේ. ඒ වුණාට දැන් ඔය ට්‍රේන් එකේ යන්නේ එහෙම වුණාම තියෙනනේ මැප් එක. ඒක කියවන්න පුළුවන් නම් අපිට මේ තියෙන්නේ මේ සිටි එක. මේ තියෙන්නේ මෙතන ස්ටේෂන්. මෙච්චරක් යනවා ට්‍රේන් එකේ කාස්තු. ඒ ඔක්කොම කියවන්න පුළුවන් නම් කියවන්න බැරි නම් අදාළ කෙනකින් අහලා හරි දැනගන්න පුළුවන්. දැනුම ඔයා ගාව තියෙනවා නම් යටලුවක් නැහැ මේ වගේ උඩ බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. හරි.
يعني මට ඔය ජපානයේ ඇවිල්ලා මුල් කාලේට වෙච්ච දේ කියලා හිතා ගන්නකො ඔයා. නේ. හරි. එතකොට ඔබන්න දැන් මම මාවම ඉල්ලලා බැලුවා කොහොමද කියලා. එතකොට ආපු ඔය එකක් තමයි ඔය තියෙන්නේ. හරි. ජපන් භාෂාව පුළුවන් නම් පුතේ අපිට ගැටලුවක් නැහැ. ඔය හැමතැනම hina වෙලා හැමෝමත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි පුතේ මෙහෙමයි ජපානි කියලා මම කියන්නේ 100% මේ ඉන්නේ හොඳම මිනිස්සු ජපානයේ හැමතැනම ඉන්නේ සුපිරි මේ හැමෝම එක වගේ. එහෙම නෑ. මේක ලේ විතරයි ලේ පාට වෙනස් වෙන්නේ නෑ. ಜಾති විතරයි රටවල් මිනිස්සු විතර වෙනස් වෙන්නේ. එහෙනම් පුතේ මේ ජපානෙත් ඉන්න පුළුවන් රවට්ටන මිනිස්සු ඉන්න පුළුවන්. නපුරු මිනිස්සු ඉන්න පුළුවන්. විවිධාකාර මෙන්ටල් ප්‍රොබ්ලම් තියෙන අය ඉන්න පුළුවන්. හරි. හරි කල්පනාවෙන් ඔයා හරි සිහියෙන් ඔයා ගැන එයා භාෂාවත් හරියට හසුරවලා ඔයාගේ මොලෙත් කල්පනා කරලා ඔයාගේ මං ගැහුවොත් ඔයාට ජපානය ඇතුලේ අනිවාර්යෙන්ම ගොඩ යන්න පුළුවන්. හරි. එතකොට ඔයාට ජපානයේ දැන් අපිට ඉද්දී එකතු වෙනවානේ ජපාන් යාළුවෝ එකතු වෙනවා ඊට පස්සේ වැඩ කරන තැන නේද? අපිට සිද්ධ වෙනවා ලොකු පිරිසක් එක්ක ගනුදෙනු කරන්න. ඔයා මෙහෙම හිතන්න පුතේ දැන් අද ජපානයේ ඉන්න අය මෙතන ඉන්නවනේ මගෙත් එක්ක. එතකොට අද ඉන්න කෙනාට වඩා තව එක ජපාන් කෙනෙක්වත් එක්ක කතා කරන්න පුරුදු කරගන්න. පුළුවන් තරම් දවසට එක්කෙනෙක් ගානේ මගදී හම්බුනන් මොනවා හරි කතා කරා. කොම්බිනේට ගිහිල්ලා වෙනදා කතා කරපු දෙකට වඩා වචන දෙකක් වැඩිපුර වාක්‍ය දෙකක් කතා කරා. එහෙම ඔයාගේ ලැන්ග්වේජ් එක හදාගන්න. වෙනදාට වඩා ඔයා අහන ප්‍රමාණය වැඩි කරන්න. හරි? ඒක ඔයා පුරුද්දක් විදියට අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට පුතේ මොකද්ද අපේ ජපානයට එන කෙනාගේ අන්තිම අරමුණ වෙන්න ඕනේ ජපානයට එන්නේ අපි ජොබ් එකක් කරන්න. නැතු මේ රියොප්පෝ එකක් යන්න නෙමෙයිනේ නේද? එහෙම වෙනවනම් කමන්නේ. එහෙම නැතුව අපි එන්නේ ජපානයේ වැඩ කරන්න නම් අපිට සහජ දක්ෂතාවයක් නැති වුණත් අපේ හැකියාව වර්ධනය කරගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ ජපාන් ජාතිකයොත් එක්ක හරියට සහයෝගයෙන් වැඩ කරන්න. ඒක තමයි පුතේ ප්‍රධානම දේ. හරි. ඒ ටාගට් එක තමයි අපිට අන්තිමටම තියෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න මේක තමයි අපේ කෝස් එකේ තියෙන අවසානයේ ඔයා ජපාන් ජාතිකයොත් එක්ක පැහැදිලිව බය නැතුව කතා බහ කරලා ඔයාගේ වැඩ කොටස කරන්න පුරුදු වෙන්න ඕනි. හරි. එහෙනම් පුතේ පාඨමාලාව ගැන ඔන්න අපේ කෝස් එක කෙරෙන්නේ කොහොමද කියලා කිව්වොත් පුතේ හැමදාම සතියන්තයේ සෙනසුරාදා. ඔන්න නෝට් කරගන්න. සෙනසුරාදා මේ ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරන එක පොඩක් ඕෆ් කරන්න ටීචර්. එතකොට YouTube එකේ හරියට පේන්නේ නැහැ. ස්ක්‍රීන් එක හායි. මම මෙතනින් ස්ක්‍රීන් ෂෙයා එක නතර කරනවා. හරි. අරිගතෝ ගොසයිම. පුතේ මෙහෙමයි දැන් අපේ කෝස් එක වෙන්නේ හැමදාම අපේ ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදාට ලංකාවේ වෙලාවෙන් 5ට ලංකාවේ වෙලාවෙන් 5ට තියෙන. ඒකට ජපානයේ වෙලාවෙන් නම් කීයද? ජපානයේ ඉන්න අය 5ට කියන්නේ කීයද ලංකාවේ? මේ ජපානයේ 8:00යි නේද? 8:30. 8:30 ඉඳලා හැමදාම තියෙනවා පුතේ පැය දෙකක්. එතකොට මේ පැය දෙක අපි කඩලා තියෙන්නේ කයිවා වලට මේ කොටස මෙච්චර ප්‍රමාණයක් විනාඩි ගාණක් වචන වලට මෙහෙම ඊළඟට මේ කයිවා ඩයලොග් ඊට පස්සේ වීඩියෝ එකක් කොහොමද අපි විස්තර කරන්නේ ඒකට කොටසක් ස්පෝකන් ටිකට කොහොමද ඒ විදිහට අපේ පැය දෙක ඇතුළත ෂෙඩියුල් එකක් වෙනම යනවා පුතේ. හරි. ඒක ඇතුළත ඔයාලට මෙහෙමයි දැන් අපිට ඊට පිරිසත් එක්ක හැමෝටම කතා කරන්න අපිට ඒ වෙලාවෙදි බැරි වෙයි. හැබැයි පුතේ එක එක්කිනා වෙනම අපි දෙන ඇක්ටිවිටි එක කරලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම ගෲප් එකට ඔයා වොයිස් මැසේජ් එකක් විදිහට ඒක එවන්න ඕනේ. ඒක අපේ වෙනම ගෲප් එකක් හදලා ඒක වෙනම වෙනවා. ඒ ගැන අපි දැනුම් දෙනවා. හරි. එතකොට කෝස් ෆී එක ගැන කිව්වොත් පුතේ කෝස් ෆී එක වෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 24000ක් වෙනවා අපේ කෝස් එක. ඒක ඔයාලට පුළුවන් පහසු විදිහට වාරික 2කින් හෝ වාරික 3කින් ගෙවීම කරන්න පුළුවන්. හරි. එතකොට
ඔන්න ඔය විදිහට තමයි අපේ කෝස් එක වෙන්නේ පුතේ. එතකොට මම පොඩ්ඩක් ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න කැමතියි පුතේ. ඔයාලගේ මොනවා හරි අපේ පාඨමාලාවේ ගැන ඔයාලට දැනගන්න දේවල් මොනවා හරි ගැටලු සහ ගැටලු නෙමෙයි මොනවා හරි දේවල් තියෙනවද දැනගන්න. එහෙම තියෙනවා නම් ඔන්න ඔයාලට තියෙනවා අවස්ථාව. වීඩියෝස් දෙනවා කතා කරන්න පුළුවන්. රෙකෝඩින් රෙකෝඩින් අනිවාර්යෙන්ම දෙනවා. පුතේ ඔයාට දැන් ලංකාවේ වෙලාවෙන් 5ට කිව්වහම හැමෝටම 5ටම ජොයින් වෙන්න බැරි වෙන්න පුළුවන් නේ. හරි. එතකොට ඔයාට පුළුවන් 5 වුණත් 5:30 වෙද්දි. හැබැයි පුතේ ඒක ඔයාට පුළුවන් නම් යුතුයකමක් විදිහට ඔයා මැසේජ් එකක් දාන්න. මේක ස්පෝකන් ක්ලාස් එක පුතේ. මේක ඔයාට ග්‍රැමර් ක්ලාස් එක වගේ පස්සේ වීඩියෝ එක බලලා මම ඒක කරගන්නවා. නේද? ඒ වගේ හිතන්නේ නැතුව ඔයා මේකට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා කියලා හිතන්න. ස්පෝකන් ක්ලාස් එකට. හරි? ඒකින්ද සහභාගී වීම ඔයාට සුදුසුයි. ඒක ඔයා තීරණය කරන්න. හරි? මගේ කවුරු හරි මැසේජ් එකක් දාලා තියෙන පුතේ. මැසේජ් එක දැන් බලන්නේ. JT past. Okay. info කරලා තියෙනවා සෙන්සේ. info වෙනකන් ඉගෙන ගත්තු අය ඉන්නවා නේද? කතා කරන්න. සෙන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා දාලා තියෙනවා පුතේ අහන්න. පුතේ ඔයා මේ කතා කරන අය හැමෝම මේ කවුරු හරි මයික් ඔන් කරලා ඕනි දෙයක් අහන්න මේ වෙලාව ඔයාගේ. මේ ක්ලාස් එක ගැන කෝස් එක ගැන මොනවා හරි ගැටලු තියෙනවද? සෝමාසෙන් සෙන්සේ හයි. ජපානයේ සල්ලි දාන්න පුළුවන්ද? ජපානයේ නේද? අපේ සුරංග සර් ඒකට අපිට මේ වෙලාවේ පහසුකම් අපි මේ හදලා ටීචර් නැහැ ඒක නේද? අපි දැනුවත් කිරීම සිද්ධ කරන්නම් කියන්නේ ටීචර් අපි ඒක හරි. ඉස්සරහට දැනුවත් කිරීම කරන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. හරි ඕකේ. අපි ඒ විස්තර පුතේ මේ ගෙවීම් කරන විදිය ඒ දේවල් අපි ඔයාලා මේ ගෲප් එක හරහා අපි හැමදේම දැනුවත් කරනවා. ඒකට මැසේජ් ටීචර් එකක් අපේ සුරංග සර් දායි. ඒ වගේම ආරිගාතෝ ටීචර් මේ ගොසායිමස් සෙන්සේ. අය අරිගතෝ සියලු සයිමස්. දෙනාට පළවෙනි දවස් දෙකේ නොමිලේ සම්බන්ධ වෙලා පන්තියට බලන්න පුළුවන්. පන්තිය ඔව් ගැලපෙනවද පුතේ. කියලා. එතකොට මේ අරිගතෝ. එතකොට අපේ ක්ලාස් එකේ උන්න පළවෙනි දවස් දෙක නොමිලේ සහභාගී වෙලා කොහොමද ක්ලාස් එකේ උගන්වන්නේ මේ දේවල් වෙනවද ඇත්තටම කියලා ඔයාලට අපි ගැන විශ්වාසයක් හදාගෙන ඔයාලගේ කොන්ෆිඩන්ට් එක උපරිමයට අරගෙන අපිත් එක්ක හරිම සහයෝගයෙන් ඔයාගේ ජපන් කතා කරන ලෙවල් එක අප් කරගන්න ඔයාට බය නැතුව සහභාගී වෙන්න පුළුවන්. හරි? එතකොට තාම මොනවාද පුතේ තියෙන්නේ? මට පොඩ්ඩක් ජපන් භාෂාව මුල ඉඳලම ඉගෙන ගන්න අය කවුරු හරි ඉන්නවද පුතේ? මේ වෙනකොට කිසිම මේ අදහසක් නැතුව අදම සම්බන්ධ වෙන අය භාෂාවට කවුරු හරි ඉන්නවද එහෙම? මැසේජ් එකක් හරි දාන්න පුතේ. N4 exam එක ફોકස් කරලා ක්ලාස් කරන්නේ නැද්ද වෙනම? හරි පුතේ මේ වෙලාවේදී මම ඒක අපේ සුරංග සර්ට බාර දෙනවා. අපේ N4 N3 ක්ලාස් කරන N5 හරි මුල ඉඳලා ඉගෙන ගන්න අය හරි අපේ ගෲප් එක හරහා පොඩ්ඩක් අපේ සර්වර් දැනුවත් කරන්න පුතේ ඔයාලගේ අවශ්‍යතාවය. එහෙම බලලා ඉවර වෙලා මේ ඉස්සරහට කොහොමද අපේ ඉදිරි පාඨමාලාවල් වෙන්නේ කියන එක අපි plan කරනවා. හරි. working visa අවුලන්නේ නැද්ද කියලා අහනවා. පුතේ working visa කියන එකෙන් ඔයා අදහස් කරන්නේ SSW skill visa එකද එහෙම නැත්නම් engineering visa ද මොකක්ද ඔයා අදහස් කරන්නේ? දැන් ওই visa නෝ සෙන්සේ සුමිමාසෙන් මේ ජොබ් වීසා සෙන්සේ මේ කියන්නේ මේ job ඔව් ඒකේ පුට් සර්විස් තියෙනවා මේ අපේ මේ හරි පුතේ. එහෙම මේ ඒ ගොඩක් තියෙන්නේ පුතේ ස්කිල් වීසා එක මේ SSW වීසා එක. ඒක හරිම හොඳ වීසා එකක් පුතේ. ඉස්සරහට මෙහි ජපානයේ ඇතුලේ සෙටල් වෙන්න බලාගෙන ඉන්නවා නම් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් වීසා එක. ඔයාට අවුරුදු 5කට වීසා තියෙනවා මෙහි එක්සෑම් කරලා හරි විදිහට එන කෙනෙක්ට. ඊට පස්සේ SSW 1 එකෙන් පස්සේ ඊළඟ අවුරුදු 5ට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් සිටිසන් වෙනකම් මෙහි පාත් එක හැදෙන්න. සෙන්සේ මම කෝස් එක කලින් කරා මේ N5 එක මේ කෝස් එක කරලා තියෙන්නේ මේ අපේ එක්සෑම් දාගන්න බැරුණා අර වෙබ් එක පුල් වුණා හින්දා. අපි දැන් එක්සෑම් දැන් අපි තියෙන්නේ අප්‍රේල් 7 ආයි එක්සෑම් වෙබ් එක ඕපන් වෙනවා කියලා තියෙනවා.
එතකොට සෙන් මොකද්ද පුතේ මේ ඔයා try කරන exam එක මොකද්ද පුතේ JFTද නැත්නම් මේ JFT නේ ඔව්. good JFT එක හරි ඔයාට apply වෙනකන් තව කාලේ තියෙනවා පුතේ මාසයක් ඔව්. N5 වෙනකන් විතරද මේ වෙනකොට ආවන්නේ වෙලා තියෙන්නේ ඕ N5 විතරයි මේ ඊට පස්සේ සෙන්සි දැන් අපි මේ ස්ටුඩන්ට් වීසා දානවා සෙන්සි මොකද්ද දාන්න ඕනේ එක්සෑම් එක? දැන් ඔයා JFT කරන පුතාමද මේ දැන් ඔව් මේ ඔව් ස්ටුඩන්ට් ඔව් වීසා ඔව් දාන්නේ ඔව් ඒක තමයි මම මේ ස්ටුඩන්ට් වීසා යන්න බැරි සෙන්සි. මොකද අදහස එකපාරටම වෙනස් නෑ වුනේ JFT වලට අපි මේ අයිය කෙනෙකුත් ඉන්නවා ජපාන් මේ හ්ම්. ඒ අයියා කිව්වා ස්ටුඩන්ට් වීසා ඉන්න කියලා. එහෙමයි පුතේ. අපි මං ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් දෙනවා අපේ ලහිරුසන්ට. මටත් වඩා හොඳටම එක්ස්පීරියන්ස් තියෙන කෙනා අපේ ලහිරුසන්. පොඩ්ඩක් ලහිරු මේ පොඩි අදහසක් දෙන්න ඒ ගැන. මේක ඔයා ස්ටුඩන්ට් වෙන්න කියන එක හොඳයි. ඒක ලොකු පාත් එකක්. වයස විතරක් SSW කියන්න පුතේ වාගේ මට ඒජ් එක කොහොමද? මගේ වයස 23යි. එතකොට ඔයා අවුරුදු 23යි නවා ලැන්ග්වේජ් එක ඒප්‍රිල් ඉන්ටෙක් එකට වට එන්න වෙන්නේ නැහැ මං හිතන්නේ මේ ළඟ වැඩි. අප්‍රේල් නෙමෙයි මේ සැප්තැම්බර් ඉන්ටෙක් එක තමයි ඔක්තෝබර්. ඔක්තෝබර් ඉන්ටෙක් එකට දැම්මා කියන්නේ ඔයාට අවුරුදු එකමාරක් වගේ තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න වෙන්නේ. ඔව්. එතකොට ඔයාට එතන මම අවුරුදු 23 ලංකාවේ ඒ ලෙවල් මොන හරි කරලා ඉවරලා මොන හරි කෝස් එකක් මොන හරි කරාද නැද්ද? කෝස් එකක් කියන්නේ කෝස් එකක් කරේ නේ. කළා නැහැ. එතකොට ඔයා ඔතන ඉඳන් එනවා කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් ඒක තියෙනවා ඒකේ. ඒක ඔයා දරාගෙන ඔයා කරගන්න පුළුවන් ටික කරගන්න. මොකද දැන් එන රූල්ස් එක පැය 28ක් තමයි මෙහි ජපානයේ ඔක්කොටම දෙන්නේ. ස්ටුඩන්ට් වීසාද සෙන්සි? ස්ටුඩන්ට් වීසා එකේ. ඔව්. ඔව් ඒක part time ස්ටුඩන්ට් කරන්න වීසා පුළුවන්. එතකොට ඒක ගොඩක් ඔයාට කොහොමද ඒක දරා ගන්න පුළුවන් කියන්නේ එතන ඔයාට ගකුහේ කේහෙම ඔක්කොම ගෙවන්න ඒ දේවල් ඒ ප්‍රශ්නත් එක්ක ඒකත් එයි. ඔව්. අර එන්න පුළුවන් නම් ස්ටුඩන්ට් වීසා එක හොඳයි. ඇවිල්ලා පොඩි අර තියෙනවා පොඩි නෙවෙයි ඒක කට්ටක් කට්ටක් තියෙනවා. කියනට ඔව් කට්ටක් කියනට වඩා ඒක ඔයාගේ දරා ගැනීමේ හැකියාවත් එක්ක තමයි තියෙන්නේ. ඔව්. අර SSW එකේ තියෙන ඔයාලා කෙලින්ම එන්නේ කෙලින්ම සාමාන්‍ය ජපානයේ වැඩ කරන කියන්නේ සේවකෙක් විදිහට තමයි එන්නේ. සේෂන් ඔව්. කෙනෙක් විදිහට තමයි එන්නේ. ඔව් සර් ඊට පස්සේ මේ මගේ යාළුවෙක් මේ වර්කින් වීසා ඇප්ලයි කරලා තියෙනවා මේ ඔව්. අපේ කැම්පස් එකේ ගාල්ලේ. මේ ඔව්. එතකොට මේ ඒ වීසා එක සර් කොහොමද වෙන්නේ? වීසා එක හොඳයිද නෑ එහෙම තියනවද මොකක් හරි? එයා මොකටද ඒ කියන්නේ වර්කින් වීසා එකට කියලා වර්කින් එකේ මොකක්ද ඇප්ලයි කරලා තියෙන්නේ SSW වර්කින් එක. වීසා එකේ නම් පුට් සර්විස් කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ SSW නේ. සරි. ඔය ලංකාවේ පඩලා තියෙන්නේ ඔය ගන්නම්. ඔව්. ඔය කඩලා තිබ්බට මෙහෙමයි මේ පුතේ. SSW ඔව්. ඔතන මේ SSW කැටගරි එක යටතේ වීසා තියෙනවා මේ ෆුඩ් සර්විස් එක තියෙනවා කෙයාගිවර් තියෙනවා ඔව්. ඇග්‍රිකල්චර් තියෙනවා බිල්ඩින් ක්ලීනර්ස් තියෙනවා ඔව්. දැන් බර වාහන ඩ්‍රයිවිං වීසා එක ට්‍රක් තියෙනවා ඩ්‍රයිවිං. මේ so ඒ ටික තියෙනවා මේන්ලි ওই ටික යන අතරේ එතකොට ඔයාට අර කැමති පැත්තට ඔයා සිලෙක්ට් කරලා ඔව්. ඒකේ වෙනම ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා ඒක පාස් වෙලා ඔන්න මේ දෙකම තියෙනවා නම් ජපනීස් JFT එකයි ඒ අදාළ ඔව්. එක්සෑම් එකයි මේ දෙක තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ පුතේ ඔව්. හරි සර්. හරි හරි ඕකේ හරි හරි සර්. එහෙමනම් තව අරිගතෝ ගොසායිමස් තව කවුරු අරිගතෝ හරි ඉන්නවද ගොසායිමස් පුතේ සෙන්සි. ආයි තව කවුරු හරි මොනාම හරි දෙයක් තියෙනවද පුතේ අහන්න පොඩ්ඩක් එක්කෙනෙකුට වගේ අවස්ථාවක් දෙන්නම් තව මොනා හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ඩොකියුමන්ට් මොනවා හරි දෙනවද මේ කියන්නේ කෝස් එකට මේ ඒක මොකක්ද පුතේ චූටක් ආයෙම කතා කරන්න පුතේ මට මුල ටික ඇහුන්නේ මේ කෝස් එකේ මොකක් හරි ටියුට්ස් වගේ දෙනවද? අනිවාර්යයෙන්ම පුතේ PDF ටික ඔයාට group එක හරහා ලැබෙන්න සලස්වනවා ඊට පස්සේ අපේ අලුතින්ම homework බලන විදිහ අපේ සුරංග මේ දවස්වල එක එක්කෙනාගේ වෙන වෙනම මේ activities කරන විදිහ ඒක පොඩ්ඩක් plan කරගෙන යනවා ඔයාට ටියුට් ටික හම්බ වෙනවා ඊට පස්සේ රෙකෝඩින් එක ඔයාට ඕනි තරම් කාලයක් බලන්න පුළුවන් නේද සුරංග සර් මේකේ ලිමිට් එකක් නැහැ නේද
අපි රෙකෝඩින් එක දෙනවා. ඒක ඕනම වෙලාවක ඕනම වාර ගාණක් බලන්න පුළුවන්. ගෙවීම් කරන කෙනාට වෙන කාටවත් ෂෙයා කරන්න බෑ. ඒකේ අපි කිසිම කල්ලිකුත් වෙන දිනයක් මෙදාට අයින් වෙනෝ කියලා කියන්නේ නැහැ. හැම පන්තියකම ලිමිට් කරලා තමයි දෙන්නේ. නමුත් අපේ ක්ලාස් එක ඇතුලේ ඕන ළමයෙක්ට ඕන කාලයක් ගෙවීම් කරන කෙනාට බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ටියුට් එකේ මේ PDF විදියට තමයි දෙන්නේ. ආයික අපි ක්ලාස් එක පටන් ගන්න කලින් හැම සතියකම දාලා තියෙනවා. ටික තමයි ටීචර්. ඔව්. PDF එක පුතේ print out එකක් අරගෙන මේ අපේ ක්ලාස් එකට එදාට දෙන්න. හරි. ඒතර කලින් දවසේ අපි PDF එක දාන්න මේ වැඩ ටික කරනවා. හරි. එහෙමනම් පුතේ දැන් අරිගතෝ ගොසයිමස්. හයි. එහෙමනම් ඔන්න අපේ ස්පෝකන් ක්ලාස් එක ලබන සතියේ සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් 5ට. හරි. ජපාන වෙලාවෙන් ඔව් පුතේ. සෙන්සේ මගේ හස්බන්ඩ් ජපාන් ඉන්නේ මේ එයා ස්ටුඩන්ට් වීසා වලින් ඉන්නේ මටයි බබාටයි යන්න කොහොමද කියලා දැනගන්න පුළුවන්ද? පුතේ එයා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා කොච්චර කල් වෙනවද? මම මාස 6ක් වෙනවා. මාස 6ක් වෙනවා නම් පුතේ තව චුට්ටක් ඔයා ලංකාවේ ඉඳලා ලැන්ග්වේජ් එක හොඳටම මේ ඉගෙනගෙන ඔයා ස්ටේබල් වෙන විදිහ පොඩ්ඩක් එයාට චුටි කාලයක් දෙන්න පුතේ. මම නම් කියන මගේ අදහස අනුව ඒ කියන්නේ දැනට ජපානයේ තියෙන වියදම් අනුව බබෙකුයි වයිෆුයි දෙන්නම මේව කරන එකේ පොඩ්ඩක් මට එයාට දැනෙන ඇත්තම දේ එයාට තයියෙන් වෙන්න පුළුවන් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔයා ලැන්ග්වේජ් එක හොඳටම මේ වෙලාවේ කඩ වෙනකම් හදාගන්න. ඔව් සිස්ටර්. thank you සිස්ටර්. හරි. එතකොට ඔයාලට මෙහි ඇවිල්ලා part time එකක් කරලා හරි බබාව මැනේජ් කරගෙන මේ දේවල් කරන්න පුළුවන් සහයෝගී. හරි. ඒක වීසා එක දාලා ගන්න එක ගැටලුවක් නෑ පුතේ ස්ටුඩන්ට් වීසා ඉන්න කෙනාට. සෙන්සේ කොච්චර කාලයක් කාලයද කියන එක නෙමේ ගැටලුව පුතේ. එයා ජපානයේ ඇතුලේ ස්ටේබල් වෙලාද ඉන්නේ කියන එක. ඇවිල්ලා මාස 6 නම් තාම එයාට බැහැ. නේද? මම හිතන විදිහට ලහිරුසන් ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඔයා පොඩ්ඩක් ගන්න එක ගැටලුවක් ගැන නෙමෙයි පුතේ මං කියන්නේ. ඔයා ඇවිල්ලා මෙහෙට වාට ඇත්තටම අපහසුයි. වාට බබෙකුත් ඉන්නවනේ. ඔව් එතකොට මේ සෙල්සිය ඒක ඔකේ පොඩ්ඩක් අර එයාගේ හස්බන්ඩ් උතර තියෙන වියදම් ප්‍රමාණය වැඩිනේ. ඔක ඇවිල්ලා එයා මාස 6ක් කියන්නේ එයා තාම මෙහෙට හැඩ ගැහෙන්න තාම හිතනවා. එන ඔව් තත්ත්වෙත් එක්ක හරියටම පුතේ එයාට අවුරුද්දක් එකමාරක්වත් මෙහෙට මේව වෙන්න ඕනේ. ඔයාලා අර එයාට හොඳම දේ අර සෙම්මොංගක් කොහෙකට වගේ යන කාලයක් බලලා ඔයාලා ඇප්ලයි කරලා එහෙම මේ වෙන එකට ඉන්න එක හොඳයි කියලා හිතනවා. මොකද දැනට එයාට අමාරුයි ඔක. ඒක ඇවිල්ලා මේක ඉන්නේ කියලා දන්නවා. ඔක අපි ලංකාවේ ඉඳලා කවුරුත් දකින්නට වඩා සම්පූර්ණ වෙනස්. මම හිතන්නේ මෙහි ආවෙන් පස්සේ. ඔව් පුතේ ඒක මේ සෙන්සේ පුතේ ඔයා සෙන්සේ තාසුට හයි මේ සෙන්සේ දැන් අපි දැන් ස්ටුඩන්ට් වීසා එනවා නම් මේ මොන ඒ කියන්නේ ඉන්ටර්වයුව එකක් තියෙනවනේ. ඒ ඉන්ටර්වයුව එකෙන් සාමාන්‍ය මොනවා ප්‍රශ්න දාන්නේ ඒ ටික පොඩ්ඩක් දැනගන්න පුළුවන් වේද? ඒ ඔක්කොම පුතේ අපිට කෝස් එක හරහා අපි දැනුවත් කරනවායි. ඒ කියන්නේ ඒ ඔක්කොම ටාගට් කරලා තමයි මේ කෝස් එක කෙරෙන්නේ. ඔයාලට ඕනිම විදිහේ ඉන්ටර්විව් එකක් කවර් වෙන විදිහට අපේ කෝස් එක හරහා කෙරෙනවා පුතේ. හරි? ඒක ඔයාලට කටපාඩම් කරලා මට ඔයාලට වාක්‍ය ටිකක් දීමක් නෙවෙයි මෙතන කෙරෙන්නේ. ඔයාලට අහන ඕනම ප්‍රශ්නයකට ලස්සනට ගල්පලා උත්තරේ දෙන්නේ කොහොමද කියන එක තමයි අපි කෝස් එක හරහා උගන්වන්නේ පුතේ. හරි? ඒකට ඔයා ජොයින් වෙලා බලන්න පළවෙනි දවස් දෙකේ ඊපස්සේ ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. හරි පුතේ. එහෙමනම් මම හිතනවා අපේ ටයිම් එක පොඩ්ඩක් දැන් මේ තව කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් විතරක් ගන්න පුතේ අවස්ථාවක්. සෙන්සේ හයි. සෙන්සේ කතා කරන්න. මට වීසා ඕකේ වෙලා තියෙන්නේ. ඇතන මට ලැන්වේජ් එක නම් ලොකුවටම බෑ. මට ආවොත් මේ ක්ලාස් එක හරහා ජොයින් වෙලා කරගන්න පුළුවන් වෙයිද? ඔයාගේ මොකද පුතේ දාලා තියෙන වීසා එක? වර්කින් වීසා තමයි එන්නේ. වර්කින් වීසා කැටගරි එක මොකද්ද පුතේ? මට තේරෙන විදිහට SS ඉංජිනේරින් වීසා. රිස්ක් එකක් ගන්න එන්න එපා පුතේ. ඉංජිනේරින් වීසා මේ දවස්වල යන මේක හරියන්නේ නැහැ. ලැන්ග්වේජ් එක හදාගෙන එන්න ඔයා අනිවාර්යෙන් එන්න කලින්. හරි? ඒකට පුතේ දැන් පොඩි දෙයක් අවුරුදු කීයකට වීසා එක පාට හම්බෙලා තියෙනවා සාමාන්‍යයෙන්? අවුරුදු 3ක්ද 5ක්ද?
අවුරුදු 3කට. අවුරුදු 3කට හම්බ වෙලා තියෙන්නේ. ඔයා මේ ඔව්. දැන් ඉඳලා පුතේ ලැන්ග්වේජ් එකම ෆලෝ කරන්න. ලැන්ග්වේජ් එක කතා බහ මේවා අනිවාර්යයෙන් මේ ස්පෝකන් ක්ලාස් එකට නම් සහභාගී වෙන්න කොහොමද? ඊට අමතරව ඔයාගේ පුළුවන් තරම් ඔයා කාලය යොදවලා ඔයාගේ ජපන් භාෂාව හැකියාව වැඩි දියුණු කරගන්න. හරි මේ කාලය ඇතුළත ඔයාලා මෙහි ඉඳලා ආපු ගමන්ම ඔයාගේ ජොබ් කැටගරි මොකක් හරි දැන් තීරණය වෙලානේ ඇත්තේ. පුතේ මේ ඔව්. මට ඔයාට මේ වෙලාවේ ඇතුළත සම්පූර්ණ උත්තරයක් ආවේ නැත්තම් ඔයා අපි අර සම්බන්ධ කරන ගෲප් එක හරහා මට මැසේජ් කරලා හරි ඒ විස්තරය දැනගන්න. හරි. හරි thank you. සෙන්සේ හරි. සුමිමා arigatou සෙන්සේ gozaimasu. හායි අරිගතෝ ගොසයිමස්තා. මේ සෙන්සේ දැන් අපිට මේ මාර්තු 4 ඉන්ටර්විව් එකක් තියෙනවා කිව්වා. මේ ස්ටුඩන්ට් වීසා ඒක සෙන්සේ සාමාන්‍යයෙන් අර දාලා මේ අපිත් දාලා තියෙනවා මේ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ නෝට් එකක් PDF එකක්. ඒකේ සෙන්සේ කොමන් සෙන්සේ ඉස්සරහා පාඩම් කරගන්න ඕනේ. ඒක ගැන මට අදහසක් ඔයාලට දෙන්න බෑ. මොකද ඒක ගැන මම ඔයාගේ දීලා තියෙන ඒ කොහොමද PDF එක දන්නේ නැහැ, ප්‍රශ්න ටික දන්නේ නැහැ, මම දන්නේ නැහැ. දැන් ඔයාලට මේ වෙලාවේ මට දෙන්න තියෙන්නේ ඒ ප්‍රශ්න ටික කටපාඩම් කරලා ඇරෙන්න මට වෙන විකල්පයක් නැහැ. මොකද මේ ක්ලාස් එකේ කරන්නේ අපි දීර්ඝකාලීනව ඔයා ජපන් භාෂාව කතා කරන්න පුරුදු කිරීමන්නේ පුතේ. එතනින් ඔයාට කරලා තියෙන්නේ ඔයාට කටපාඩම් කරලා මේ උත්තර ටික ලෑස්ති වෙන්න කියන එක විතරයි. හරි. ඒකට පුතේ ඊට වඩා මට ඔයාට මේ කෙටි කාලිනව මේ දවස් දෙකට තුනට ඔයාට කරන්න වෙන්නේ අනිවාර්යයෙන් ඒක පාඩම් කරගන්න එක තමයි. ආන්සර්ස් ටිකත් එක්ක ඒ දීලා තියෙන ප්‍රශ්න ටික තියෙනවා නම් ඔයා ඒකට ප්‍රිපෙයාර් වෙන්න. හයි සෙන්සේ හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි. අරිගතෝ ගොසයිමස්. එහෙනම් පුතේ ඔන්න අදට අපේ ක්ලාස් එකේ සෙමිනාර් එක අවසන් වෙනවා. හරි. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක මේ ඕමුරා සෙන්සේ අවමුරා සහභාගී වුණා. ගොඩාක් මේ කාර්යබහුල නැත්තම් මේ ජපානි ටයිම් එක ගත්තොත් දැන් කීයද? 10:51. ඕමුරා සාන් හොන්තොනි කියෝ අරිගතෝ ගොසයිමස්තා. අස්කාරේ සමාදෙස්තා. 長い時間、お時間いただいて本当にありがとうございました。お疲れ様でした。はい。එහෙමනම් පුතේ මෙන්න මේ විදිහට අපේ ක්ලාස් එක හැම සෙනසුරාදාම රාත්‍රී ජපානයෙන් නම් 8:30 ලංකාවෙන් නම් 5. මේ විදිහට ගෲප් එකට ලින්ක් එක වැටෙනවා ලබන සතියේ හැමෝම ජොයින් වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් දේවා මිනසං ありがとうございました。本当にありがとうございました。